22 බ්‍රහස්පතින්දා ජනවාරි මාසයේ 2026 මගේ නම ඇලෙක්සැන්ඩර් පීරිස්. ඕගොල්ලෝ සම්බන්ධ වෙලා සිටින්නේ තලයේ වැඩසටහනත් එක්කයි. වැඩසටහනට සවන් දෙන්නේ පළවෙනි වතාවට නම් වැඩසටහන අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, share කරන්න, comment එකක් දාන්න, ප්‍රශ්නයක් අහන්න, තමුන්ගේ මතය ලියලා ප්‍රශ්නයක් අහන්න. අද වැඩසටහන ඉතාමත්ම වැදගත්. පළවෙනි හෙළිදරව්ව තමයි ශක්තිය. යම්කිසි කෙනෙකුගේ පෞරුෂත්වය යනු කුමක්ද? අනන්‍යතාවය යනු කුමක්ද? දෙවනි හෙළිදරව්ව තමයි ඕගොල්ලෝ දැන් දකින්න ඇති. මම දැක්ක මේ ඉන්දික තොටවත්තත් මොකද්ද තෛලයක් හදනවද මොකද කමන්නේ. ඒ තෛල මොනවා වුණත් ඔය මේ යන්ත්‍ර ඕගොල්ලෝ පලඳින යන්ත්‍ර සුර තෛල මේවා ගැනත් අපි ඇත්තටම කතා කරමු. ඒකම ඊටාත්ම ලස්සන දෙයක් මම භාවනා කරලා මම මේක මීට කලින් වැඩසටහනක් කරලා තිනවා. මට මේ කතා කරන්න ඕන එකක් තමයි පොඩි එකක් තමයි මේ නිදන් වස්තුව සහ වස්තුව කියන එක. මේ දෙකත් රටේ ජනතාවට හරියටම පැහැදිලි නෑ. ඊටාම ලස්සන වැඩසටහනක්, ඊටාමත්ම ලස්සන වැඩසටහනක්. ඒක නිසා මම ඔබ සියලු දෙනාටම කියනවා මුල ඉඳලා අගටම අහන්න. ඕගොල්ලෝ කැමති මේ වගේ වැඩසටහන් අහන්න. මේ දෙවියන් වහන්සේගේ දේව වචනය තුල, ජේසුස් වහන්සේ තුලින් මේන ලද ශුද්ධ තුලින්, ඒ කියන්නේ ඊටාමත්ම පැහැදිලි කර දීමක් තමයි මම කරන්නේ. ඒ වගේම වැඩසටහන බලන ප්‍රේක්ෂිකාවක් මට එවලා තිබ්බා මගේ පරණ වැඩසටහනක් මම නුගේගොඩ වැලිපාක් එකේ කරපු. බොහොම ස්තුතියි. මමත් ඒක පොඩ්ඩක් බල හිටියා. මම අවුරුදු 400ක් ජීවත් වෙන්නේ කොහොමද කියන එක ඇත්තටම මටත් ඒ වෙලේ ඇත්තටම ඊටාත්ම කොහොමද නිහතමානී කියන්නේ එක විදියක ආඩම්බරයක් දැනුණා. අපි කොච්චර දුර ඇවිල්ලා තියනවද දේව වචනය තුල, කොහොමද අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒවත් අපි ඉස්සරහට ඇත්තටම කතා කරමු. ඒ වගේ මම ඕගොල්ලෝ දන්නවා ඔබ සියලු දෙනාට මම ආදරේ, මාත් එක්ක රැඳිලා සිටියා. මේ ජනතාව අපිත් එක්ක හිටියා. ඒ වගේම අපි නොයෙකුත් දේවල් වලට මූණ දුන්නා. නොයෙකුත් ඒ කියන්නේ ups and downs වලට අපි මූණ දුන්නා. නමුත් අපි අදටත් දේව වචනේ අරගෙන ඉදිරියටම යනවා. ඒදත් මම කියන්නේ ඒකම තමයි. අදත් කියන්නේ ඒකම තමයි. අන්‍යාගමීකරණය කරන්නේ කාවත් දේව වචනය තුල, දෙවියන් වහන්සේ තුලට, ජේසුස් වහන්සේව තමුන් තුලට ආදරය තුලින්, ප්‍රේමය තුලින් අපි ඇත්තටම මෛත්‍රී, මුදිතා, කරුණා, උපේක්ෂා වඩවන්නත් මාර්ගඵල ලබන්නේ කොහොමද? ඒ වගේම දෙවියන් වහන්සේ ගාවට යන්නේ කොහොමද? මේ සෑම දෙයක්ම දැනගෙන අපි මේ දේව රාජ්‍යයේ දරුවෝ හැටියට කොහොමද මෙලොව ජීවත් වෙන්නේ මිනිසෙක්? ඒක තමයි ඊටාත්ම වැදගත්. ඉතින් ඒකත් කියන ගමන් ඕගොල්ලෝ දන්නවා මම ඊටාත්ම වැදගත් එකක් මේකේ පැහැදිලි කරනවා. මම ඒ වැඩසටහනත් මම බලනකොට මම ඇත්තටම තේරුම් ගත්ත එකක් තමයි මේ කොච්චර දුර ඇවිල්ලා තියනවාද කියලා. ඉතින් එහෙනම් තව කල් ගන්න නැතුව අපි වැඩසටහනට ඇතුල් වෙමු. ඕගොල්ලෝ දන්නා වැඩසටහනේ මම විශේෂයෙන්ම වැඩසටහන පටන් ගන්නකොටම කියන එකක් තමයි තමුන්ගේ අනන්‍යතාවය කියන එක ඊටාත්ම වැදගත්. කෙනෙකුට අනන්‍යතාවයක් තියෙන්න ඕන. මගේ නම ඇලෙක්සැන්ඩර් පීරිස්. දෙවියන් වහන්සේ විසින්ම තෝරගන්න ලද දේව රාජ්‍යයේ සේවකයා මම. ජේසුස් වහන්සේ මගේ දෙවියන් වහන්සේ තමුන්ගේ අනන්‍යතාවය තුලින් තමුන්ගේ පෞරුෂත්වය ගොඩනගා ගන්නවා. පෞරුෂත්වයේ තුලින් හටගන්නා ලද පරාවර්තනය තමයි තමුන්ගේ අනන්‍යතාවය. මම කියනවා වැඩසටහන බයිලින්ගුවල් කරනවා කියලා. බයිලින්ගුවල් එකේ කැලිත් නෑ. නමුත් ඒකත් කියන්න ඕන. ඒ වගේම මම කියන්න ඕන my name is Alexander Peiris. God himself has chosen me, has anointed me, has ordained me to be the servant of kingdom of heaven and the servant of God, and Jesus Christ is my God. And it is very important one to have an identity. Through your identity, you will build your personality. And through your personality, the reflection of your personality is the reflection of your identity. So it's very important one to have an identity and a personality. එහෙනම් ඒකත් කියන ගමන් අපි වැඩසටහනට ඇතුල් වෙමු. ඊටාත්ම ලස්සන ගැඹුරු වැඩසටහනක් තමයි කරන්න හදන්නේ. ඔබ සියලු දෙනාමගෙන් මම නැවත ඉල්ලා සිටිනවා වැඩසටහන මුල ඉඳලා අගටම සවන් දෙන්න. මේක ඊටාත්ම ගැඹුරු හෙළිදරව් ගණනාවක් වැඩසටහන තුලදී මම කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් මුලින්ම අපි එන්න ඕන මේ මගෙන් අහනවා ප්‍රශ්නයකුත්, ඒ වගේම මට ජනතාව මාත් එක්ක සම්බන්ධ වෙලා මෙන්න මේ දෙකේ වෙනස හොඳට තේරුම් ගන්න හදන්න. වස්තුව සහ නිධානය කියන එක. මේ වස්තුව සහ නිධානය. ගොඩක් දෙනෙක් දන්නේ ලංකාවේ ගොඩාක් ජනතාව හිතන් ඉන්නවා මේ නිධානයක් කියන්නේ වස්තුව වල දැම්මහම තියෙන එකක් කියලා. නැහැ. මතක තියාගන්න. වස්තුව කියලා කියන්නේ එකක්, නිධානයක් කියලා කියන්නේ තව එකක්. දැන්
අපි ගත්තොත් සල්ලි තියෙන කෙනෙක් එයාගේ වස්තුව පොළොව යට හංගනවා. එතකොට වස්තුව නිදන් කරනවයි කියන එක හරි. වස්තුව නිදන් කරනවා. වස්තුව පොළොව යටට දානවා. නමුත් දැන් මෙන්න මේකට දැන් අපි කියමුකෝ මල්ලසේකර ඩික්ෂනරි එකේ මේකට අර්ථකථනයක් කොහොම දෙනවද කියලා ගත්තට මොකද මල්ලසේකර කොල්ලෝ ටිකත් මම දන්නවා. ඉතින් උනුත් ඇවිල්ලා අයියෝ වැඩක් නැහැ උන් ගැන කතා කළා. ඒක තමයි ඇත්ත කතාව. වැඩක් නැහැ කතා කළා. උන්ටත් එල්ලෙන්න වැල් නැතුව ඉඳලා අර ඇක්සස් කාර්යයේ දුවව බැඳලා තමයි උන් මේ ඔය පොඩ්ඩක් ජාමේ බේරගෙන ඉන්නේ. ඒක වෙන කතාවක්. අවරකම උන්ගේ උන්ගත් අතගෙන ගියා ඒ ඇස්සේ මේක ඇස්සේ. හරි. ඒක වැඩක් නැහැ මේ මොකද මම ඒක මම උන්ව දන්නවා. ඉතින් ඇත්තටම වැඩක් නැහැ කතා කරලා ඇත්තටම කතා කරලා වැඩක් නැහැ. උන්ගේ සීයා මල්ලසේකර කියන්නේ ඔය ඩික්ෂනරි එළිය නැත්තම් උන්ට එල්ලෙන්න වැලුත් නැහැ වැලත් නැහැ ඔච්චරයි වැලලෙන්න තියෙන්නේ. හරි. ඒකත් කියන ගමන් ඒක මම ඔයගොල්ලන්ට කියන්න හදන්නේ දැන් වස්තුවක් වලදාපු පලියට එක නිධානයක් වෙන්නේ නැහැ. ගොඩක් මිනිස්සු මං කිව්වාගේ මං දකිනවා YouTube එකේ අර කොළුවෙක් ඉඳගෙන ඌ බොරු පෙන්නන ඌ මෙටල් ඩිටෙක්ටර් එකක් අරගෙන මේ පට්ටපල් බොරු. ඌ එක කරකවන ඌ කරකවලා කියනවා දැන් මේකට අහු වෙනවලු මැණික් තියෙනවා නම් මේකෙන් ටින් 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 ගාලා සද්දයක් එනවා. මේකේ රත්තරන් තියෙනවා නම් ටින් 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 ගාලා සද්දයක් එනවා. මේ බොරු. මතක තියාගන්න එහෙම මෙටල් ඩිටෙක්ටර් ලෝකේ කොහෙවත් නැහැ. මුලින්ම මම මේ වැඩසටහන බලන ඔබ සියලු දෙනාටම කියන්න ඕන. මේ ලෝකේ කොහේවත්ම නෑ මේ මෙටල් ඩිටෙක්ටර් එකක් වගේ මොකක් හරි ඩිටෙක්ටර් එකක් පොළොවට ඇල්ලුවාම මෙතන දියමන්ති තියෙනවා චින් 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 ගානවා. මෙතන නිල් මැණික් තියෙනවා චුන් 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 ගානවා. අතන තව මේ දියමන්ති තියෙනවා කින් 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 ගානවා. ඒකින්ද ඔය අර මම දැක්ක YouTube එකේ ඉන්න බොරුම යුගයේ තියෙන පට්ටපල් බොරු. හරිද? මම මේ කියන්නේ නම් රත්නපුරේ ගුරුගේ විනිල් පුන්සිරිලා ප්‍රියන්තලා එතකොට හජ්ජියාර්ලා මේ අපේ රත්නපුරේ අවුරුදු දැන් 200 300 තිස්සේ විතර රජයේ මැණික් සංස්ථාව තියෙනවා. ඇයි බොලව් අර මේ ඊලංකූර ගහගෙන හොයන්නේ මේ කොහෙන්ද මේ මැණික් තියෙන්නේ මැණික් දෝනාව යන්නේ කොහෙන්ද කියලා ඇයි මේ දාගෙන අර පුක ඉරාගෙන කරන්නේ? මම මේ අහන්නේ ඉතින් මේ අය දැන් අර මම දැක්කා විනිල් නැත්තම් ගුරුගේ මම හිතන්නේ විනිල් මැණික් තමයි අර කොල්ලු පිටියේ බිල්ඩිමක් හදලා තිනවා හෝටලයක්. ඉතින් දැන් මේ කොල්ලට තමයි විඥාණය ප්‍රඥාව මූට තමයි පහළ වෙලා තියෙන්නේ. මේ දැන් මෙහෙම මෙටල් ඩිටෙක්ටර් එකක් වගේ කමුවල්ලා මේ මෙතන මැණික් චින් 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 ගන්නවා. ඉතින් විනිල් ගුරුගේට ගේන්න බෑ මූ මේ අතේ ගේන එකක් මූ ගෙන යන්නේ. ඉතින් විනිල් ගුරුගේ අර හදලා තියෙන ඩොලර් මිලියන 60කද 200කද 100කද මන් දන්නේ අර බිල්ඩිමක් හදලා තියෙන. ඉතින් උඩ ගේන්න පුළුවන් වෙන්නේ බෑකෝ එකක් සයිස් එකේ නැත්තම් මොකක් හරි අර මේ නිකන් පොඩි කියක් මෙහෙම කියමුකෝ පොඩි මේ ඩෝරා එකක් සයිස් එකක් ගෙනත් රත්නපුරේ පැත්තේ යන්නේ මු ප්ලේන් එකක හයි කරන් අරන් යන්නේ මැණික් තියනවද කියලා බලන්න. මේ පාට්ටපල් බොරු. ඉතින් මේ වගේ රටක තමයි අපි ජීවත් වෙන්නේ. මේ එක කොල්ලෝ ඇවිල්ලා පච ගහනවා. ඒ වගේම මම දැක්ක මේ අර මම මේ ළඟදී දැක්කේ මේ දැන් මම මේ යන්ත්‍රයක් හදනවා කිව්වම මම දැක්ක මේ මොකද්ද සීතාංගනේ රාජ තෛලයේද මොකද්ද මම දන්නේ මොනවද රාජ තෛලයේද හෙන රාජ තෛලේ තව උඹලා එක තෛල જાති අහලා තිනවනේ. මම මේ ඕගොල්ලන්ට බෙන්නන්න දැන් මම දැක්ක මේ තොටවත්තයත් මොකද්ද මේ තෛලයක් හදනවා. මම ඕගොල්ලන්ට ඇත්තක් කියන්න. තෛලයක් හදන්න ඕන නම් තෙලක් හින්දන්න ඕන නම් අර ෂෙහානයා ඉන්නවා. ඌට කරන්න පුළුවන් හොඳටම. ඌට ඒක කරන්න පුළුවන්. අන්දේකට තෙල් හින්දන්න බෑ. අන්දේකට තෙල් හින්දන්න ඌට පේන්නේ නෑනේ. උඩ දෙන්නේ නැහැ. එතකොට ඒවලට ඔය මන්ත්‍ර ඒවා ඔය තියෙන දේවල් ඕවලට ඔවා කියන්න ඕන. ඒවා ඇත්තටම කියන්න ඕන. එතකොට ගත්තොත් මොකද්ද අපි ගන්න හෙන රාජ තෛලය. හෙන රාජ තෛලය. ඊට පස්සේ මොකක් හරි සරස්වති හරි මොකක් හරි එක නමක් කියලා කියනවා. ඒකේ මොකක් හරි තෛලයක්. කවුද බං ඌ? මං අහන මොන එකාද? කවුද? මම මේ අහන්නේ දැන් ඔය එක තෛල ಜಾති තියෙනවා. ඊට පස්සේ කියනවා මෙහෙම මහා දොම්පර මොකක් හරි තා මොකද බං අඹද මේ මොනවද මේ කතා කරන්නේ මම මේ කියන්නේ අපි ඒ වලට මේක ලස්සන වැඩසටහනක් ඕගොල්ලන්ට ඉතාමත්ම ගැඹුරු අධ්‍යයනයක් ඒ කියන්නේ ගැඹුරු දැනුමක් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් මුලින්ම පටන් ගන්න ඕන අර බූරු කොළුවා YouTube එකේ ඉන්න බූරු හොර කොළුවෙක් ඌ ඉතින් views වලින් ජීවත් වෙන එකෙක් කමක් නැහැ. නමුත් රටේ ජනතාව ඒගොල්ලන්ට ඇන්දෙන්න එපා. මේ ලෝකේ එහෙම හොයාගන්න විදියක් නැහැ. ලෝකේ තියෙනවා යම් කිසි විදියක සෝනාර් තියෙනවා. ඒවා පොළොවට ගැහුවාම ඒකේ පොළවේ ඩෙන්සිටි එක ඝනත්වය තමයි එකෙන් අල්ලන්නේ. ඉතින් මේ ඝනත්වයේ තියෙන ගල් තියෙනවා නම් ඒ යට ඒවා ඊටාත්ම කොම්ප්ලිකේටිව්. ඒ කියන්නේ ඒවා ඊටාත්ම ව්‍යාකූල වැඩ. ඔය දැන් ඊජිප්තුවේ පිරමීඩ වල යම් කිසි හිඩසක් තියෙනවද කියලා බලන්න ඒ එකෝ සෝනාර් වලින් තමයි ඒවා බලන්නේ. ඒවා ලොකු ගැජට්. ඒවා ගෙනත් ගහලා ඒවා ඔපරේට් කරන්න ඒවා කියවන්න රජ වැඩ්ඩෝ ඉන්න ඕන. එතකොට ඒ වගේ එකක් ගැහුවම ඒක පොළවේ පෙන්වන්නේ පොළවේ යම් කිසි විදියක
කොහරි හිඩසක් තියෙනවද කොහරි කුහරයක් තියෙනවද කියලා පෙන්නනවා. ඒ කුහරය ඇතුලේ යම් කිසි විදියක ඝන ද්‍රව්‍යයක් තියෙනවා නම් ඒකේ ඝනත්වයේ වෙනස් වීම තමයි පෙන්වන්නේ. මිසක් මේ චින් 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 එලාම් වදින්නෙත් නැහැ කිසි දෙයක් නැහැ. ඒකින්ද අපේ රටේ ජනතාව ඉතින් සමහර වෙලාවට හිතනවා මේ වගේ නෑ ඒවා එහෙම ඒවා නෑ මං අර ඔයගොල්ලන්ට කිව්වා වගේ. එතකොට මතක තියාගන්න දැන් වස්තුවක් නිදන් කරාම ඔය කවුරු හරි රජ කෙනෙක් වේවා කවුරු හරි වේවා මේ වස්තුවක් නිදන් කරපු වෙලා ඒ කියන්නේ නිදන් කළාට ඒක වස්තුව ඒ කියන්නේ යාගේ වස්තුව නිදන් කළාට ඒක ඒ කියන්නේ නිදහනයක් වෙන්නේ නැහැ. ඒ වස්තුව නිදන් කළා තියෙන. ඒකයි මම කියේ මේ වචන දෙක හොඳට තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ වචන දෙක මම ඕගොල්ලන්ට පෙන්නන්නම් සිංහල භාෂාවේ තව තැනක තියෙන එකක්. ඔයගොල්ලෝ අහලා තිනවා ගමන් බිමන් කියලා. ඔයගොල්ලෝ අහලා තිනවා අපි නෑගම් යනවා ගමන් බිමන්. ඔයගොල්ලෝ කොහෙද ගමන් ඔව් අපි ගමන් බිමන් ගිහින් ආවේ. මේ සිංහල ව්‍යවහාරයේ මේ වචන දෙක තියෙනවා. එතකොට මතක තියාගන්න ගමන් කියන්නේ දැන් ඉස්සර ගෙදරකට ආවහම මිනිස්සු අහනවා මේක ඉස්සර දැන් ওই වචනේ දන්නෙත් නෑ. දැන් ඉස්සර අහනවා අපි ගමනින් ආවේ ගමන් බිමන් කියලා තියෙනවා. එතකොට ආවේ කොහොමද කියලා අහුවම කියනවා අපි ගමනින් ආවේ. මේ ගමනින් එන එකට තමයි ගමන් කියලා. ගමනින් කියන්නේ මේ ඇවිදගෙන එන එක. මේ මහ පොළොව උඩ ඇවිදගෙන ගමනක් යනවා. අපි ගමනක් යනවා. බිමනක් යනවා ගමන් බිමන්. බිමන කියන්නේ උඩින් යන වාහනයකින් යන එක තමයි බිමන කියලා කියන්නේ. රාවණාගේ බිමන කියලා දඬු මොනර නෙවෙයි ඕක ඇත්ත නම. උගේ වාහනය ඇවිල්ලා කාර් එකක්. දඬු මොනරේ කියන්නේ කාර් එකේ හරියටම බෙන්ස් එකක්ද ඒකේ මොඩල් එක තමයි ඒ මොඩල් එක තමයි දඬු මොනරේ කියලා කියන්නේ. වාහනය ඇවිල්ලා බිමන ප්ලේන් එකක්. ප්ලේන් එකෙත් A460ද A4300ද එයාබස් දන්නේ වගේ එකක් තියෙනවා. එයාබස් ද අනිත් එක මොකද්ද බෝයින්ද අන්න මිග් එකක්ද මේ ඔක්කොම ප්ලේන් තමයි. එතකොට මතක තියාගන්න බිමන කියන්නේ ඒක අපේ සිංහල මිනිස්සු කියන්නේ ගමන් බිමන් කියලා. ඕගොල්ලෝ ආවේ කොහොමද? අපි ගමනෙන් ආවේ. අපි පයින් ආවේ. ඕගොල්ලෝ ආවේ කොහොමද? අපි බිමනෙන් ආවේ. මෙන්න මේ වචන දෙක තමයි ගමන් බිමන් කියලා කියන්නේ. ඉතින් මේක සිංහල දන්න ජනතාව මේක හොඳටම දන්නවා. එතකොට නිදන් වස්තුව ඔන්න දැන් ඔයගොල්ලන්ට තේරෙනවා. මෙතන වචන දෙකක් තියෙනවා. මෙතන කම්පෝනන්ට්ස් දෙකක් තියෙනවා. කියන්නේ මෙතන ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි නිදහනය අනිත් එක තමයි වස්තුව. දැන් මම මගේ ඇට දෙක හංගනවා පොළොවේ යට. දැන් ඒක වස්තුව වෙනවද කාමදක්වත්? කාට හරි වස්තුව වෙයි අනිවාර්යෙන් කාට හරි වස්තුව වෙයි. නමුත් ඒක නිදහනයක් නෙවෙයි. දෙකක්. මම ඕගොල්ලන්ට මේක කියන්න හදන එක ඔයගොල්ලන් දෙන්නද? නිදන් කියලා එකක් තියෙනවා වස්තුව කියලා එකක් තියෙනවා. ඒකින්ද වස්තුව පොළොවට හංගපු පොලියට ඒක නිදහනයක් වෙන්නේ නැහැ. දැන් මේ නිදහනයක් කියන එක වෙනම කතාවක්. දැන් වස්තුව පොළොවට හංගනවා. ඒක වෙන කතාවක්. දැන් අන්න එතන තමයි මම අර ඕගොල්ලන්ට ගමන් බිමන් කියන එකේ වෙනස පෙන්වුවේ. වස්තුවක් පොළොවට හැංගුවාම අපේ මිනිස්සු දන්නේ නැති එකත් ඒගොල්ලෝ කියනවා මේක නිදහනයක් කියලා. නෑ නිදහනයක් කියන්නේ ඒක නෙවෙයි. නිදහනයක් කියන්නේ ඒක නෙවෙයි. නිදහනයක් කියන එක මං ඇත්තටම ඕගොල්ලන්ට කියන කවුරුත් තාම ලංකාවේ එහෙම එකක් දැකලා නැහැ. ඒක මං දන්නවා. එහෙම එකක් මං දන්නවා. හොඳටම මං දන්නවා. එහෙම නිදහනයක් තියෙන තරම් මං දන්නවා. ඒක නිදහනයක් තියෙන තරම් මං දන්නවා. ඒක පොතක්. ඒක මතක තියන්න පොතක්. ඒක පොතක්. එතන ඇතුලේ පහනක් තියෙනවා. ඒ පහන තාම දැල් වෙනවා. එතන කඩුවක් තියෙනවා. ඒ පොතක් තියෙනවා. ඒ පොතේ තියෙන්නේ දැනුම. ඒ පොතේ තියෙන්නේ දැනුමක්. ඒ පොතේ තියෙනවා ලෙඩ සුව කරන්න පුළුවන් විදිය දැනුමක් තියෙනවා. අන්න දැන් මේක නිදහනයක්. මොකද නිදහනයක් කියන එක මෙලොවට අයිති එකක් නෙවෙයි. දැන් ගොඩක් මිනිස්සු දන්නේ නැති එක. දැන් වස්තුව කියන එක දැන් මම නිකන් කියනකො දැන් ඔය අපේ ඔය ලංකාවේ එකයි මම කිව්වා අපේ ගොඩක් මිනිස්සු නිදන් හාරන්න යනවා. මොනවද හාරන්න යන්නේ? නිදන් හාරන්න යනවා. එතකොට ඒගොල්ලෝ කියනවා මේක නිදන් වස්තුව. නිදන් වස්තුව නෙවෙයි. වස්තුව කියන එක වෙනම දෙයක්. නිදහනය කියන එක එකක්. එතකොට මතක තියාගන්න වස්තුව කියන එක වෙන දෙයක්. එතකොට වස්තුව පොළොවට හංගපු පළියට ඒක නිදහනයක් වෙන්නේ නැහැ. නිදහනේ කියන්නේ මෙලොවට අයිති නැති දෙයක්. අන්න ඒකයි යොතන තියෙන්නේ. නිදහනයක් කියන එක මේ පොළොවට ඒ කියන්නේ මේ ලොවට අයිති නැති එකක් තමයි නිදහනයක් කියන්නේ. වස්තුව කියන එක ඉතින් වස්තුව. ඉතින් මොකද්ද වස්තුව? මම කලින් කිව්වා වගේ එක ඇට එක වස්තුන් තියෙනවා. සමහර දැන් අතේ ගෙජ්ජි බෝල දාගෙන ඉන්නවා. සමහර අය ගාව කඩු තියෙනවා. අනම්මනන් තියෙනවා. මේ වස්තුව. ඕගොල්ලන්ගේ ගෙදර ඕගොල්ලන්ට වටිනාකමක් මූල්‍යම වටිනාකමක් දෙන්න පුළුවන් කම වස්තුවක්. නිදහනයක් කියන්නේ මොකද්ද? නිදහනයක් කියන්නේ මොකද්ද? අන්න මතක තියාගන්න නිදහනයක් කියන එකත් එක්ක හැම වෙලේම
ආධ්‍යාත්මික බලයක් ගැට ගැහිලා තිනවා. නිදහනයක් කියන එක හරියටම ගත්තොත් මම ඔයගොල්ලන්ට මේ කියන්නේ පළවෙනි වතාවට ඔයගොල්ලන්ට හරියට තේරුම් ගන්න. නිදහනය කියන එක මේ ලෝකෙට අයිති දෙයක් නෙවෙයි. ඒ කියන්නේ නිදහනයක් හැංගනකොට, ඒ කියන්නේ නිදහනයක් හංගන්න දෙයක් නෑ. දැන් නිදහනයක් ඔයගොල්ලෝ දන්නවා ඇති අපි ගත්තොත් ඔය රාවණාගේ කතාවේ රාවණාට දෙනවා කඩුවක් ශිව. මට වැරදි නැත්තම් ශිව දෙනවා කඩුවක්. දැන් මේ කඩුව තියෙන්නේ ශිව ගාව. මේ කඩුව තියෙනකන් රාවණාව කාටවත් පරද්දන්න බෑ. මේ කඩුව තියෙනකන් මොන දෙවි කෙනෙකුටවත් එයාව පරද්දන්න බෑ. අන්න නිදහනයක්. අන්න නිදහනයක්. ඒක වස්තුවක් නෙවෙයිනේ. අන්න නිදහන. දැන් ඔය කඩුව අල්ල ගන්න පුළුවන් වුණා නම් දැන් ඔන්න ඔතනයි ඔකතින් දැන් දැන් කට්ටිය අර දුටු ගැමුණුගේ කඩුව හෙව්වේ. දුටු ගැමුණුගේ කඩුව හෙව්වේ. දැන් ඒක වස්තුවක් තමයි. ඒක පුරාණ වස්තුවක්. හරිනේ පුරාණ වස්තුවක්. හරි. නමුත් ඒක තියෙන්නේ කඩුව ගත් එක මේ රටේ රජ වෙලාම ඉන්නවා. එහෙනම් ඒකේ තිබෙනවා යම් කිසි ශක්තියක් ගැට ගැහිලා. දැන් ජීසස් වස්තුවක්ද නිදහනයක්ද? අන්න කල්පනා කරගන්න. බුදුහාමුදුරුවෝ වස්තුවක්ද නිදහනයක්ද? ධර්මය වස්තුවක්ද නිදහනයක්ද? දළදා හාමුදුරුවෝ වස්තුවක්ද නිදහනයක්ද? කල්පනා කරලා මට ඔන්න ඕක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉතින් මතක තියාගන්න නිදහනයක් කියන එක මෙලොවට අයිති එකක් නෙවෙයි. එතකොට නිදහනයක් කියන එකක් අතට ගත්තොත් හෝ යම් කිසි පුද්ගලයෙක් ඒක තිබෙන තැනක ඒවා හංගලා තිනේවා ගන්න හරි අමාරුයි. ඒවා හංගලා ඒවා පූජනීය ඒවා ඇවිල්ලා ඇත්තටම කියන්නේ පූජනීය දේවල්. ඒක ඒවට ඒවා නිදහනයක් කියලා කියන්නේ ඒවා එච්චර දුර්ලභයි. ඒක හොයාගන්න හරි අමාරුයි. ඉතින් ඒවා වෙන තලයකින් මේ තලයට අරගත්තයන් පස්සේ තමයි කියන්නේ ගෙන්නගෙන තමයි ඒක ගන්න පුළුවන් වෙන්නේ. ඒ ගන්නකොට ඒවල තිබෙනවා ශක්තියින්. එතකොට ඒ ශක්තියින් පාවිච්චි කරන්න පුළුවන් විදියට ඒ කෙනෙක් තුලට මේ ශක්තියින් මේ මහා පොළොවත් එක්ක ඒක අර්ත් වෙනවා. එතකොට මෙන්න මේකයි මම ඔයගොල්ලන්ට කිව්වේ. දැන් ඔයගොල්ලෝ නිකන් කතා කරනවා නිකන් මේ කියන්නේ අපි වැඩසටහනට යන් ගැඹුරෙන් හෙන රාජ තෛලය කියලා කියයි. හෙන රාජ තෛලය. හෙන රාජ තෛලය. කල්පනා කරලා බලන්නනේ හෙන රාජ තෛලය. ඊට පස්සේ කියයි මොකක් හරි තව මොකක් හරි නම් කියයි. තව නම් කියයි. මේකට ඇයි මම ඕගොල්ලන්ට කියන්නේ? දැන් බලන්න මම ඕගොල්ලන්ට කිව්වා මම ඇත්තටම ඕගොල්ලන්ට මේ පෙන්වන්න හදන අද ඉතාම වැදගත් ජනතාව දැන් එක දිගට එන්න පටන් ගත්තා. මම කිව්වා මම යන්ත්‍රයක් හදනවා දෙවියන් වහන්සේ මට කියපු. ත්‍රිලෝක කර්ම බන්ධන යන්ත්‍රය. හෙන රාජ තෛලය. කල්පනා කරලා බලමු. හෙන රාජ තෛලය. ත්‍රිලෝක කර්ම බන්ධන යන්ත්‍රය. දැන් 2026 ජනවාරි මාසේ ඔයගොල්ලෝ මේක අහන්නේ. එතකන් ඕගොල්ලෝ දන්න තෛලවල නම් ලියන්න මට. ඕගොල්ලෝ දන්න තෛලවල නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. යන්ත්‍රවල නම් ලියන්න. මොනම තැනකවත් ත්‍රිලෝක කර්ම බන්ධන යන්ත්‍රය කියලා නමක් ඔයගොල්ලෝ අහලා තියෙනවද? ඔයගොල්ලෝ අහලා නැහැ. මෙන්න මේක තමයි මට ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන එකක්. ඔයගොල්ලෝ මේ එක පැත්තකින් වස්තුව සහ නිදහනේ දන්නේ. අනිත් පැත්තෙන් තව එක උන් බොරු බයිලා ගහ ඇවිදිනවා මේක. එතකොට මට ඔයගොල්ලන්ට මේ පෙන්වන්න ඕන මේක ඇත්තටම මම ඔයගොල්ලන්ට මේ දෙන්න හදන්නේ නිදහනයක්. මේ ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. මම මේක දෙවියන් වහන්සේ මට මේක පැහැදිලි කරලා මේක කියලා දුන්නාන් පස්සේ මේක මොකද්ද මේක කොහොමද කරන්නේ කියලා පළවෙනි එක තමයි දෙවියන් වහන්සේ මට කිව්වේ මේක හැමෝටම එහෙම දෙන්නේ නැහැ කිව්වා. දෙන්න එපායි කිව්වා. මේක ඔයා හම්බුනහම ඔයා බලන්න මේකක් කැරි කරන්න මේකක් වගේ එකක් තමුන් පළඳින්න තමුන් ගාව තිබෙන්න තමුන්ට පෞරුෂත්වයක් තිබෙනවද අනන්‍යතාවයක් තිබෙනවද කියලා මේ වගේ එකක් අරන් යන්න. දැන් මං නිතරම මට ජනතාව හම්බුනහම ඔය නිදන් ගන්න යන්න කියලා නේ කියන්නේ. කොහොම හරි නිදන් වදුලක් කියවලා මොකක් හරි කතාවක් මං අහන්නේ මෙච්චරයි. අපි කියමු මාත් එක හරි සරලයි මේවා කරන්න යනකොට මං ජනතාවගෙන් අහනවා හරි. වස්තුවක් කොතන හරි වල දාලා තිනවා හාරනවා මැණික් ගලක් හම්බ වෙනවා. එතන යම් කිසි විදියක බාහිර වේක ඉන්නවා නම් ඒ පෙරේතයා වේලෝලා මොකක් හරි ඒක හරි. දැන් අපි කියමු කවුරු හරි ලංකාවේ හිටපු ප්‍රබල රජ කෙනෙකුගේ ඔහුගේ අසිපත හම්බන ඔහුගේ කඩුව ඔහුගේ ඔටුන්න මං අහනවා මේක ගෙදර අරන් යන්න තමුන්ට පුතාගේ ඔළුවේ දාලා ෆොටෝ අරන් ඉන්ස්ටාග්‍රෑම් දාන්න ටික්ටොක් දාන්න මං අහන්නේ තමුන්ට කඩුවත් එක්ක ෆොටෝ ගන්න මං අහනවා තමුන්ට ඒක ගෙදර තියාගෙන මිරික ඉන්න මං අහනවා
තමුන් ඇත්තටම කල්පනා කරලා බලන්න තමුන්ගේ තිබෙන අනන්‍යතාවය තුළ තමුන් කල්පනා කරලා බලන්න හරි තමුන්ට තිබෙන ආර්ථික ප්‍රශ්න එකක්. තමුන්ට තිබෙන මේ සමාජයේ තිබෙන ප්‍රශ්න තව එකක්. ඒක වෙන කතාවක්. නම මම ඕගොල්ලන්ට කියන්නේ ඒ වගේ කඩුවක්, ඒ වගේ ඔටුන්නක්, ඒ වගේ පාවහන් යුවලක් තමුන්ට ගන්න මොකද්ද තියෙන අයිතිය? මං අහනවා තමුන්ට මොකද්ද තියෙන අයිතිය? හරි තමුන්ට ආර්ථික ප්‍රශ්න තියෙන එක හරි මං ඒක නෑ කියන්නේ. ඒ නම් ආර්ථික ප්‍රශ්න මත ගත්තා. මේක ආණ්ඩුවට දුන්න හරි ආණ්ඩුව සල්ලි දුන්නා එහෙම කරා. ඒක එහෙම එකක්. නමුත් තමුන්ට ඒක අල්ලන්නවත් එහෙම එකක් පළදින්නවත් තමුන්ට තියෙන අයිතිය තමුන් කල්පනා කරලා බලන්න තමුන් මොන වගේ චොර චරිතද කියලා මම මේ කියන්නේ. තමුන් මොන වගේ පීචන් චොර චරිතද කියලා කල්පනා කරලා බලන්න. මම මේ කියන්නේ ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඕගොල්ලන්ට වලදාලා තියෙන වස්තුවක් ගන්න බැරියයි. මෙන්න මේ හේතුව උඩ තමුන්ට අර අනන්‍යතාවයක් පෞරුෂත්වයක් නැහැ. තමුන් අද කියන එක නෙවෙයි තව පැයකින් කියන්නේ. මේ දැන් කියන එක නෙවෙයි තව පැය දෙකකින් කියන්නේ. කබර ගෝයා තල ගෝයා වෙනවා, තල ගෝයා කබර ගෝයා වෙනවා. ඉතින් කල්පනා කරලා බලන්න. වස්තුව ගන්න බෑ. එහෙනම් නිදානයක් කියන එක සතර මහා නිදානේ. මතකද නිදානයක් කියන එකට මේ සතර මහා නිදානේ කිව්වම මේකට අර්ථකථන දුන්නට මේ සතර මහා නිදානේ කියන එකේ ගැට ගැහෙනවා ලෝක තුනක බලයක්. ඒකම ඕගොල්ලන්ට කිව්වේ ත්‍රිලෝක කර්ම බන්ධන යන්ත්‍රය කියලා. හතරවෙනි එක ඇවිල්ලා තමයි වෙනම කතාවක්. හතරවෙනි එක වෙනම කතාවක්. ඉතින් නිදහනයක් ගන්නකොට මතක තියාගන්න වස්තුවක් ගන්නවා වගේ නෙවෙයි නිදහනයක් ගන්නකොට මේකේ බලපෑමක් තියෙනවා ජීවිතය සහ මරණය තමයි හතරවෙනි එකේ කරගෙන තමුන්ට සුදුසුකම නැත්තම් on the spot ගහන එක ගහනවා තමුන් මැරලම තමයි වැටෙන්නේ. නෝ ඒකින්ද මම මේ අද වැඩසටහනේ මම ඕන තැනක ඕන විදියකට කියනවා. කට්ටිය කියනවා අර මේ අහවලා නිදහනයක් ගත්තලු ධම්රෝකාරයක් ගත්තලු. මම මේ කියන්නේ මිනිස්සු කියනවා මම දැක්කෙත් නෑ මම බලන් හිටියෙත් නෑ මට කට්ටිය කියලා තියෙනවා. ඉතින් මට වැඩකුත් නෑ. ආරු නිදහනයක් ගත්තලු මේ කවුරු ගන්න නිදහනයක් කරන්නේ නැහැ. මහින්දලා ගත්තලු නාමල් ගත්තලු සජිත් ප්‍රේමදාස ගත්තලු ඩඩ්ලි ගත්තලු මේ එක ගත්ත මේ එකෙක්වත් මම ඔයගොල්ලන්ට අත්ත කියන එකෙක්වත් නිදහනයක් කරන්නේ නැහැ. වලදාපු වස්තුව ගොඩ අරන් තියෙනවා. ඒක ඉතින් ප්‍රශ්නයක් නෑ. තව එකෙක් මැරෙන්න කලින් උගේ වස්තුව හංගලා යනවා. තව එකෙක් එක ගන්නවා. එච්චර වගේ ඉතින් නිදානේ කියන එක හරි වෙනස්. නිදානේ කියන එක හරි වෙනස්. නිදානේ කියන එක මේ ලෝකෝත්තර දෙයක් නෙවෙයි. ඒකේ ගැට ගැහිලා තියෙන බලයත් එක්ක කෙනෙකුට ඒක ගන්න බෑ. ඒක ගන්න ආධ්‍යාත්මික පුද්ගලයෙක් ඉන්න ඕනේ. ඒ වගේ එකක් ගන්න. කියන්නේ ඒ වගේ එකක් ගත්තොත් කෙනෙක් මැරෙනවා. ඒකින්ද ඕගොල්ලෝ එච්චර දුක් වෙන්න එපා. ඒකින්ද ඕගොල්ලෝ එච්චර එක ගැන කලබල වෙන්න එපා. මේ අරන් තියෙන වස්තුව තව කවුරු හරි එකෙක්ගේ ඒ වගේම තමයි මම ඔයගොල්ලන්ට අත්තක් කියන්න. ගොඩාක් මිනිස්සු දානවා බැංකු account හදලා දානවා ස්විස් බැංකුවේ. ස්විට්සර්ලන්තේ බැංකුවල දානවා. ඒ වගේම ලංකාවේ තෝන තරම් ওই ලොකු බැංකුවල හැට් නැෂනල් බැංකුවේ අර මාර බැංකුවල මේ බැංකුවල තියෙනවා ඩෝමන්ට් වෙච්ච account. දැන් account එකක් අරිනකොට මිස්ටර් පෙරේරා ඇවිල්ලා account එකක් අරිනවා. ඩෙන්ටි කාඩ් එක දීලා හරි පාස්පෝර්ට් එක දීලා අරිනවා. මුට එදා අවුරුදු 63යි. දැන් අවුරුදු 30ක් ගිහිල්ලා මේක ඇවිල්ලා නැහැ එකපාරක්වත්. ඉතින් මතක තියාගන්න ඒගොල්ලන්ගේ දරුවෝ දන්නෙත් නෑ මිස්ටර් පෙරේරාත් සෙත්ත පෝච්චි. ඉතින් බැංකුව ඒ අවස්ථාවේදී බැංකුවේ අයිතිකාරයෝ කවුද වැඩියෙන්ම ෂෙයාර්ස් තියෙන කවුද? ඔය ධම්මික වගේ උන් ඒ account වලට අරලා දානවා ඇස් වහලා අරින්නේ හොඳේ. ඇස් වහලා ගහන්නේ. ආයි හොයාගන්නත් නෑ. ඒක අර නිකන් හරියටම සබ්මරීන් එකක් ගියා වගේ. ඒ වගේම තමයි ස්විට්සර්ලන්තේ ස්විස් බැංකුවලත් එහෙමයි. ඒ සල්ලි හැම වෙලේම තව එකෙක් උන්ගේ කම්පියුටර් සිස්ටම් වලින් ජිල්මාඩ් දාලා එළියට අදිනවා. මොකද දැන් උනුත් බලන්නනේ දැන් ස්විස් බැංකුවේ දාලා තිනවා සල්ලි මේ යකා එදා මේක account එක කරලා තියෙන 1982 අරනකොට මූට අවුරුදු 40යි නැත්නම් මූට 50යි. යකෝ දැන් මේ 2026 මූ පේන්නත් නැහැ. මූ පේන්නවත් නැහැ. ඉතින් උන් දන්න අරු නෑ. උගේ ඊට පස්සේ ඒක ඉල්ලගෙන මොකද ඒකවල නම්බරයක් දෙන එක තව කෙනෙක්ව නොමිනේට් කරන ඒ කිසි දෙයක් නෑ. ඉතින් ඒ මතක තියාගන්න ඒ සල්ලි. එතකොට මේ මතක තියාගන්න මේ ලෝකෙත් එහෙම තමයි වස්තුව කියන එක. අද ඕගොල්ලෝ මේ බින් අංගලකට මෙතන මරා ගන්නවා. ඔය බින් අංගල එදා මේ රාවණාගේ කාලේ ඉඳලා මේ ඩයිනසෝරයාගේ කාලේ ඉඳලා ඔය බින් අංගල තිබ්බා උතන. ඉතින් ඕගොල්ලන් අප කොච්චර මරා ගත්තත් ඕගොල්ලන්ට අරන් යන්න බෑ. අරන් යන්නෙත් නෑ, අරන් ගියෙත් නෑ. ඕගොල්ලන්ගෙන් පස්සේ එන එක මොනවා කරයිද දන්නේ. ඊට පස්සේ නැවත මේක ආයි කැරකිලා මේක තව එකෙක් කවදා හරි දවසක සිටුවරෙක් වගේ මොකෙක් හරි එකෙක් උඩ මුළු පිටකොටුවමයි තී. උඩ මුළු බම්බල පිටියමයි තී. ඔහොම ලෝකෙ ඔහොම එකක් වෙනවා. ඒකින්ද මතක තියාගන්න බයිබලයේ කියනවා ඊටාම ලස්සන කතාවක් මේ ලෝකෙ කිසිම දෙයක් නැහැලු. අලුත් කියලා කියන්නේ කිසිම දෙයක් නැහැලු.
මම දැක්ක මේ ළඟදී පොඩි ආටිකල් එකක් මේ රුසියාවේ ඇණයක් හම්බ වෙලා තිනවා. පොඩි ඇණයක් මේගොල්ලෝ ගල් අඟුරු හාරන මේ ගල් අඟුරු හාරන මේකකදී පොළොව යට මේගොල්ලෝ හාරලා මේ ඇණයක් හම්බ වෙලා තිනවා. ගල් අඟුරු ගලක් අස්සේ තිබිලා නට් එකක් නට් ඇන් බෝල් කියන අර ඇණේ මුරුච්චියයි නට් එක විතරයි තියෙන්නේ. මේගොල්ලෝ මේක ගණනය කරලා බැලුවම මේ නට් එක අවුරුදු මිලියන 300කට කලින් හදපු එකක්. අවුරුදු මිලියන 300කට අවුරුදු මිලියන 300කට කලින් ඩයිනෝසෝරයා ඉඳලත් නැහැ. කල්පනා කරලා බලන්න. ඩයිනෝසෝරයාට කලින් හදපු ඇණයක් මේක. එතකොට කවුද හිටියේ? මේ හරියටම අද අපි අද මේ කාලේ පාවිච්චි කරන ඇණයක් වගේ ඇණයක්. දැන් මේක ගැන කතා කරන ඒ කියන්නේ විද්‍යාඥයන් මම ඕගොල්ලන්ට අත්තක් කියන සමහර දේවල් තියෙනවා. දැන් මම මේ ඕගොල්ලන්ට මේ කියපු ඕගොල්ලන්ට ඇත්තටම හිතා ගන්නත් බෑ. දැන් මේ මොකද අපේ මිනිස්සුන්ට ගමන් බිමන් කියන එකේ තේරුම දන්නෙත් නෑ. වස්තුවයි නිදහනයයි කියන එක තේරෙන්නෙත් නෑ. වස්තුව පොළොවට හැංගුවට ඒක නිදහනයක් වෙන්නේ නෑ. ඒක වස්තුව පොළොවට හංගලා තියෙන වස්තුව. එච්චරයි ඒක තියෙන. ඒක හරියටම වී පෙට්ටියට කෙසෙල් කැනක් දැම්මයි කියලා ඉදෙන්නේ ඒක වී වෙන්නේ නෑනේ. ඒක වී පෙට්ටිය ඇතුලේ තියෙන කෙසෙල් කැන. වී ටික කියන්නේ හරියටම නිදහනේ වගේ. ඒක වෙනම කතාවක්. ඒක මහන්සි වෙලා ඒක අමුතුම විදියකට ගත්ත එකක්. ඉතින් නිදහනයක් කියන එක මම ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන. කවුරුකවත් ගොඩ අරගෙන නැහැ. ඒකයි මම ඔයගොල්ලන්ට කිව්වේ හෙන රාජ තෛලය අර තෛලය කියයි. මම දැක්ක තොටවත්තේත් මේ දවස්වල තෛලයක්. දැන් මම ඔයගොල්ලන්ට කිව්වා මේ හැම එකම මම ඔයගොල්ලන්ට ඇත්තක් කියන්න. මේ හැම එකම මේ වැඩසටහන බලනවා. හැම එකම මේක බලනවා. මේ මුන් එකෙක්වත් මීට කලින් ඔයගොල්ලෝ බැලුවොත් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න දැන් මම මේක අපි පටන් අරන් අවුරුදු 4ක් විතර වෙනවා. ඊට කලින් ගියොත් ඔය එකෙකුටවත් මේ දැනුමක් නැහැ. මේ කොම් බයිලා ගහන්නේ. ඒකයි මං කිව්වේ තෛලයක් හදන්න කරනවා නම් මං කිව්වා අර ෂෙහානයට පුළුවන් හදන්න. ඌ ජීවන් කරනවා, මතුරනවා, ඌ වැඩ කෝටියක් කරනවා. ඌට පුස්කොළ පොත් කියවන්න දැන් තොටවත්තයට පුස්කොළ පොත් කියවීමේ හැකියාවක් නැහැ නේ. ඌට ස්පේන් නැත්නම් ඌට කියවන්න බෑ. මොකද පුස්කොළ පොත් අර අන්ධයන්ට ලියනා වගේ තිත් ගහලා නැහනේ. එතකොට ඒවා කතා කරනවා නම් ඒවා ලියලා තියෙන භාෂාව මොකද්ද? ඒකට පරණ භාෂාව වලින් ඒවා හංගලා තියෙන වැඩ කෝටියක් තියෙනවා. දැන් මූ මට කියනවා ඉතින් දැන් මං ඒ වෙලේ මේ වැඩසටහන කරන්න කලින් මං දෙවියන්වන්සේ එක්ක කතා කර හිටියේ. මතක තියාගන්න මේ අපේ මුතුන් මිත්තන්ටවත් අපේ සම්ප්‍රදායන් වලටවත් අපේ චාරිත්‍ර වාරිත්‍ර වලටවත් අපේ ඉතිහාසයටවත් අගෞරව කරනවා නෙවෙයි. එවකට ලංකාවට සුද්දෝ එනකොට මේ ලංකාවේ පෘතුගීසි ලන්දේසි ඕලන්දකාරයෝ අනම්මනම් වෙනකොට පිටකොටුව පැත්ත අල්ලගෙන හිටියා මුස්ලිම් මිනිස්සු. ඊට කලින් චීන්නු ඇවිල්ලා හිටියා. ඊට කලින් ඔය විදිය ඔය අපේ තිබෙද්දී මතක තියාගන්න අපි ඔය බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ගැන කතා කරන්න ඕනේ නෑ. මේ මෑතකද හිටපු ජොකියෙක් ඔය. මේ මෑතකද හිටපු ජොකියෙක්. හරිද? එහෙම කතා කරන්න ඕනේ නෑ. කැමරාත් හදපු කාලයක හිටපු ජොකියෙක්. එච්චර ආනන්ද මෛත්‍රී කියන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියන්නේ මේ මෑතකද හිටපු. මම ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියන්න මට මංගල සමරවීර කියලා තිනවා. ඒ කාලේ මට මතකයි මම මාතර ගියාම පළවෙනි පාර මම මාතර ගියේ 1991 හරි 92 මාතර දුම්රිය කියන්නේ රේල්වේ ස්ටේෂන් එකේ වාහන තිබ්බේ නැහැ. තිරික්කලමයි තිබ්බේ. මං තිරික්කලය දැක්කේ පළවෙනි වතාවට එහෙදි තමයි. මෙච්චර තිරික්කල ටැක්සි නැහැ. කොළඹ වාහනම තමයි. අපේ ගෙවල් වල වාහනක් තිබ්බා, ටීවීත් තිබ්බා, ටෙලිෆෝනුත් තිබ්බා. මතක තියාගන්න. මම හිතන්නේ අපේ ගෙවල් වලට ටීවී එකක් ආවේ පළවෙනියෙන්ම ටීවී ගෙනාවා ලංකාවට. ටීවී ආවේ මං හිතන්නේ 1981 හරි 82. ඒ කාලේ ඉඳලම අපේ ගෙවල් වල ටීවීත් තිබ්බා, ටෙලිෆෝනුත් තිබ්බා. මම මේ අපේ ලොකුකම් කියනවා නෙවෙයි. මට මතකයි ඒ කාලේ අපි ගියාම අර ළමා අපචාරකේ ආතසික්ලක් පරයා. ඌ හිටියේ බාන්ස් ප්ලේස් එකේ මියුසියස් එකට පොඩ්ඩක් එහෙන් තමයි ඌ හිටියේ. අපේ මහගෙවලුත් තියෙන්නේ ඒතනම තමයි. ඒ බාන්ස් ප්ලේස් එකම ආйти අපිටම තමයි. ඒ තමයි ඔක වෙන් වෙලා ඔක ගියේ. ඒක වෙන කතාවක්. ඉතින් ඒ කාලේ ඌගේ ගෙදර ලිෆ්ට් එකක් තිබ්බා. ඉතින් අපිට ලොකු සීන් එකක් මේක. ඌගේ ගෙදර තට්ටු දෙකයි. පළවෙනි තට්ටුව සහ උඩ තට්ටුව මුගේ උඩ තට්ටුවට යන්න ළමා අපචාරකයට යන්න ලිෆ්ට් එකක් තිබ්බා. රතු පාට මූට බෙන්ස් එකක් තිබ්බා. ඉතින් ඒ කාලේ ගියාම වැලරියා ආන්ටිට කෙල්ලොම 3 දෙනෙක් වගේ තමයි මට මතකයි. ෂෙරීන් තව ඔය වගේ නම් වගේක් තිබ්බා. ලස්සන කෙල්ලෝ ටිකක් හිටියා. අපි පොඩි ඉතින් අපි මෙහෙ මඩකරි මිරික ඉන්නේ වෙලේ නානවා අරුම් බාන්ස් ප්ලේස් එකේ. අපි මේ වෙලේ නානවා. අපි ඕවා තමයි අපි කරන්නේ. ලින්දට පනිනවා. ඉතින් මේ මං ගියාම ඒගොල්ලන්ගේ හැම කාමරයකම ඒගොල්ලන්ගේ තිබ්බා. කෙල්ලන්ගේ දරුවන්ගේ හැම කාමරයකම ටෙලිෆෝන් එකකුත් තිබ්බා. හැම කාමරයකම ටීවී එකකුත් තිබ්බා, අයිස් පෙට්ටියකුත් තිබ්බා. දැන් අපේ ගෙවල් වල ටීවී එක දැම්මාම හවසට ඔක්කොම ගමේ මිනිස්සු එනවා ටීවී එක බලන්න. අයිස් පෙට්ටිය තියනවා තියන්න ඕන තැනක අයිස් පෙට්ටිය තියෙනවා. ගාමිණී ලොකුගේ තිබ්බේ අයිස් පෙට්ටිය සාලේ හොඳේ.
ඌ අයිස් පෙට්ටිය තිබ්බේ සාලේ බොරු කියන්න ඕනේ නැහැ. ඒක කවුරුත් දන්නේ නැහැ. ඌ අයිස් පෙට්ටිය ගෙනත් තිබ්බේ සාලේ. නමුත් ගාමිණී ලොකුගේ දැන් මැරිලා ගිහින් තිනවා කාටත් අගෞරව කරනවා නෙවෙයි. දැන් මට ඕගොල්ලන්ට මේ කියන්න ඕන ආනන්ද මෛත්‍රී ඒ කියන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ මේ ජීසස් ගැන මේ වල් වට අරන් එයා ටිබෙටේට ගියාලු එහෙ ගියාලු. මම ඕගොල්ලන්ට පොඩි දෙයක් කියන්නම් කවුරුකවත් දන්නේ නැති දෙයක්. මගේ තාත්තට දලේලාමවත් හම්බ වෙලා තිනවා. ඉතින් දලේලාම ඔය ඉන්න ඔය තවත් ඌ පීඩෝෆයිල් ඌ ඇවිල්ලා මේ ඌත් ඇවිල්ලා මේ පොඩි ළමයින්ව මිරිකන්න ගිහලා ඌ මේ ඊයේ පෙරේද පච වුණා ඉංගලන්තයේදී. පොඩි ළමයෙකුට උගේ දිව සූප්පු කරන්න දෙන්න හදලා මේ නාකි දලේලාම පරය. ඉතින් ටිබෙටයේ දලේලාමලා කරන දෙයක් තමයි දලේලාමගේ මල පහ තියෙන්නේ. ටොයිලට් ගියාම මල පහ එක්කව කරලා වේලනවා. මුන් මේක වේලනවා. ගොම වේලන්න වගේ වේලනවා. වේලලා මිනිස්සුන්ට බඩේ අමාරුවක් හරි ළමයි එහෙම හම්බ වෙන්නේ නැති වුනහම තමුන්ට මොකක් හරි දෙයියන්ගේ ලෙඩක් එනකොට මූගේ වේලපු මල පහ තේ එක්ක දාලා දිය කරලා බොන්න කියනවා. දැන් මෙන්න මේ වගේ හුත්තිය කොල්ලෝ තමයි ඔය දලේලාම කියන්නේ. දැන් උඹලා කැමති නැද්ද ඇත්තටම මේ අර අපි කියන්නේ මේ කවුද මේ මොකද්ද මොන බඩඩද ඒකට කියන්නේ මේ මට මතක නැහැ මොන බඩඩද කියලා කියනවා. අර උමන්දාවේ හාමුදුරුවන්ගේ මල පහ වේලලා ඔහෙලා බොන්න කැමති නැද්ද? ඔයගොල්ලෝ කැමති නැද්ද? දැන් එයාත් බුදුවරයෙක් කියලා කියන මන් දන්නේ. මගේ වුණ ෆ්ලෂ් කරලා අපි යමුකෝ කක්කුසි වලට. ඔයලා කැමති නැද්ද? මම මේ කියන්නේ දැන් මේ බොරුද මම මේ කියන්නේ? දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඒ වගේ බොරු පච තමයි ඔය ගහලා තින්නේ. ඉතින් ආනන්ද බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ එහෙ ගියාම දැන් ඉන්දියාවේ ඔයගොල්ලෝ දන්නවා හොඳටම ඔය ඉන්දියාවේ තිබෙන බුදු හාමුදුරුවෝ හිටපු එක කියන මට මතක නෑ කොතනද ඔය බෝධිය තියෙන්නේ කියලා. ඒ බෝධිය සුද්දොන්ගේ කාලේ වවපු එකක්. ඒතර බුදු හාමුදුරුවෝ පිට තියාගෙන හිටියේ ඒක ෆොටෝ එකේ තියෙනවා. ඒ ගහ පොඩි අඩි 3ක් විතර ඇති. දැන් ඔය ලොකු බෝ ගහක් වෙලා තිනවා. ඊට පස්සේ මුන් තමයි මේක මේ හදලා මේක මැව්වේ මේ කතාව ගෙතුවේ. මතක තියාගන්න. ඕක ඔය කතාව ගෙතෙන්නේ එහෙමයි. ඉතින් මෙන්න මේක තුලදී මට ඕගොල්ලන්ට ඇත්තටම පෙන්වන්න ඕන එකක් තමයි මේ ලෝකේ තිබෙන ලද යම් කිසි විදියක ශක්තියින් මේ ලෝකේ තිබෙන ලද යම් කිසි විදියක බලයල් ඒ කාලයකදී මේවා ඇත්තටම නැති වෙනවා. ඒක මම ඕගොල්ලන්ට කිව්වේ ලංකාවේ ආනන්ද ඔය කියන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ එන්න කලින් සුද්දෝ එහෙම මෙහෙන් ඇවිල්ලා මට මේ කියන්න ඕන එක තමයි මට මංගල සමරවීර කියලා තිනවා. ඉස්සර මාතරට කෝච්චිය එනකොට මිනිස්සු කෝච්චියට වඳිනවා දන ගහලා. යකඩ යකා කියලා ඔකට කියන්නේ. ඒකයි ඔකට කියන නම යකඩ යකා. මිනිස්සු ඔකට කෝච්චියට දන ගහලා වඳිනවා. මට මංගල කිව්වා ඇලෙක්ස් මාතර මිනිස්සු දකුණේ මිනිස්සු කෝච්චිය එනකොට කෝච්චියට වඳිනවා කියලා දන ගහලා. මතකද? මොකද මේක ඊට පස්සේ කවුද එක්කෙනෙක් කියනවා මේක යා හාමුදුරු කෙනෙක් ජීවන් බලයෙන් කෝච්චිය නැවතුවයි කියලා. මොකද වායු ඔය මොකද්ද තියෙනවනේ මොකද ගින්දර වාතය අනම්මනම් කියලානේ මේ ශරීරයක. ඉතින් කෝච්චියේ කාලේ ගල්ලංගුරු වලින් වැඩ කරනවා. ඉතින් එයා ගින්දර බලය ඉතින් මතකද මේ මෙහෙම කාලයකදී දැන් මෙන්න මෙහෙම කාලයක් ගිහිල්ලා තමයි අපි මේ කතා කරන්නේ වස්තුව සහ නිදහනේ කියන එක අපි මේ කතා කරන්න හදන්නේ. ඉතින් මම ඕගොල්ලන්ට පෙන්නන්නේ සුද්ධ ලංකාවට එන්න කලින් පෘතුගීසි ලන්දේසි ඕලන්ද මේ ඔක්කොම ඇවිල්ලා ඒ කාලේ මේ හෙන රාජ තෛලය පාවිච්චි කරේ නැද්ද? ඊට කලින් තව තියෙන තෛල පාවිච්චි කරේ නැද්ද? මම මතක තියන්නේ මේ ඉතිහාසයට අගෞරව කරනවා හෝ මේ අපේ චාරිත්‍ර වාරිත්‍ර වලට අපේ ශිෂ්ටාචාරයට අපේ සම්ප්‍රදායන් වලට අගෞරව කරනව නෙවෙයි. මට ඔයගොල්ලන්ට මේ පොඩි දෙයක් පෙන්වන්න ඕන. ඉතින් මේ සුද්දරත් අපි අවුරුදු 400ක් වහල්කමේ හිටියා සුද්දගේ යටත් වෙලා තාම අපි කොලනියක් අපිට තාම කැඩෙන්න බෑ. අපේ උන් ආපු ගමන් අරකට දුවනවා මේකට දුවනවා අර හැම හිඟා කන එකනේ කරන්නේ. ඒ කාලේ මම ඔයගොල්ලන්ට කියන්නේ ඒ කාලේ වැඩෝ හිටියේ නෑ. මේ වැඩෝ ඉඳලා කියන සරදියලට මේ වෙඩි වදින්න නැති මේ සුරේ තිබ්බා අරග තිබ්බා මේක තිබ්බා මලිලව්වක්වත් තිබ්බේ නෑ බං. එහෙ රොබින් හුඩ් හිටියා මේ සරදියල් හිටියා මේ ඔක්කොම තුල මම මේ කියන්නේ මෙච්චරයි. දැන්ද මේ උඹලට හෙන රාජ තෛලය කර මතුරන්න පුළුවන් වුණේ. උඹලට දැන්ද උඹලගේ ඇට දෙකේ ජූන්තු ආවේ. උඹලා මේ අවුරුදු 400ක් සුද්දගේ පුකලෙවලා දැන්ද උඹලට හෙන රාජ තෛලය මතුරන්න පුළුවන් වුණේ. උඹලට දැන්ද අටිෂ්ඨාන තෛලය උඹලගේ සුරේට දාන්න දැන්ද වැඩ්ඩු ඉන්නේ. මම උඹලට එකක් කියන්න. අද එක්කෙක් නෑ මේ ගේම ගහන්න පුළුවන් එක්කෙක් නෑ. එක්කෙක් නෑ මං කැට තියලා කියනවා එක්කෙක් නෑ.
ත්‍රිලෝක කර්ම බන්ධන යන්ත්‍රය. උඹලා මෙහෙම නමක් අහලා තියෙනවද? උඹලා අහලා තියෙනවද? මගේ එච්චරයි අපේ හාමුදුරනේ මම උඹලගෙන් අහන්නේ. උඹලා සුමේද මහ රංග තෛල. කවුද යකෝ සුමේද? මොන පරයද බං ඔය? මොන එකද ඔය? උඹලගේ තියෙන නම් කියහන්. උඹලගේ තියෙන නම් ටික අනේ මං ඉල්ලා හිටනවා කවුරු හරි දරුවෙකුට ලියපන් කමෙන්ට් සෙක්ෂන් එකේ උඹලගේ තියෙන තෛලවල නම් ටික ආච්චිට හාල් කරන්න. කවුද බං උන්? මොක්කුද මේ ගඩ්ඩෝ ටික? සීවලි මහරා මොන හුත්තිය කොල්ලද ඔය? සීවලි මොන එකද ඔය? මං අහනවා මොන එකද? මේ අපහාස කරනවා නෙවෙයි. අපහාස කරනවා නෙවෙයි. යකෝ උඹලට දැන් දෝව කරන්න පුළුවන්. උඹලා එන සුද්දට යටත් උනේ. සුද්දගේ පුකලෙවාගෙන අවුරුදු 400ක් හිටියේ. ඊට පස්සේ පැය 24න් ජාතික භාෂාව සිංහල භාෂාව කරනවා කියලා හැමුණුනේ. යකෝ තාම අර ජිනීව ගෙනියන්න හදනවා මහින්දයව. මං අහන උඹලට දැන්ද උඹලට සීවලි මහරජ තෛලය මතක් උනේ. ඒ සුද්ද එනකොට උඹලගේ අංගම් සටන්න මොන පොයිද බම් මේ අපි මේ කතා කරන්නේ. මං අහනවා අර නම් ලයිස්තුව ලියපන්. උඹලගේ සුරවල නම් ලයිස්තුව ලියපන්. උඹලගේ රාජාංගනේ උඹලගේ රාජාංගන තෛලවල නම් ටික ලියපන්. ත්‍රිලෝක කර්ම බන්ධන යන්ත්‍රය ඔන්න නමක්. 2026 ජනවාරි මාසේ. මගේ නම ඇලෙක්සැන්ඩර් පීරිස්. දෙවියන් වහන්සේ විසින්ම තෝරගන්න ලද දේව රාජ්‍යයේ සේවකයා මම ජේසුස් වහන්සේ මගේ දෙවියන් වහන්සේ. උඹලා මම යන්ත්‍රය හදලා පෙන්නුවාම අතට පළඳින්න. මං ඇත්තක් කියනවා මහින්දගේ අර අතේ තියෙන එකට ගූ යනවා. ගූ යනවා එක දැක්කහම. එච්චරයි මං කියන්නේ. ගූ යනවා. මන් දකිනවා අර ඉන්ටර්නෙට් එකේ අර මහින්දගේ වජ්‍රායුධය අර එකෙක් පෙන්වන වජ්‍රායුධ 25ක් විතර ඌගාව තියෙනවා. වජ්‍රායුධ 25ක් විතර. මොකද්ද බං මේකේ තේරුම? යකෝ මේ මට හිතා ගන්න බෑ. මොකද්ද මේකේ කවදද මේ වජ්‍රායුධය ආවේ? කවුද මේ? බොරු කතා වජ්‍රායුධය. වජිරගේ ආයුධයද? මොකද්ද වජිරගේ? මොකද්ද වජිරගේ? වජිරගේ මොකද්ද වජිරගේ? කෙසෙල් ගෙඩියද? වජ්‍රායුධය. මොනවද බන්? ත්‍රිලෝක කර්ම බන්ධන යන්ත්‍ර. නමට මම මේක ඇත්තටම දෙවියන් වහන්සේගෙන් අහලා මම මේක කරන්නේ. නමට ලං වෙන්න පුළුවන්ද? නමට. ත්‍රිලෝක කර්ම බන්ධන යන්ත්‍රය. මං ඔයගලන්ට මං කිව්වා කාටත් අගෞරව කරනවා නෙවෙයි. මං දන්නවා ශේහානයත් තෙල් හින්දනවා තෙල් කරනවා. හරි කරනවා. කාටත් අගෞරවයක් කරනවා නෙවෙයි. නමුත් මූත් දන්නවා අද මේව හදන්න වැඩක් නැහැ. ලංකාවේ මිනිස්සු නෑ මේව හදන්න. ඌට මම්ම වරේ සහ වරම දීලා ඌට. මමමයි ඌටත් ඒක දුන්නේ. මේව හදන්න බෑ. අද එයාට උගන්නපු මිනිස්සු යගෙන් තෙල් හදාගෙන යනවා. වෙද මහත්තුරු අවුරුදු 60 70 වයස වෙද මහත්තුරු මුගෙන් තෙල් හින්දගෙන අරන් යනවා. මතක තියාගන්න මේ සාත්‍රයක් කියලා ගම් මේ ලංකාවේ තිබ්බා. ඒ සාත්‍රය දැන් නැහැ. ඒකින්ද ඕගොල්ලෝ මන් දන්නවා ගිහිල්ලා අර හෙන් හින්දෝනවා මේ බල යන්ත්‍රය දානවා. හරි ඒවා දැම්මහා මේවා සමහරවල ජීවන් කරලා තිනවා. ඒකේ තිනවා මස් මාළු කන්න එපා කියලා තිනවා. මේ හරි ඒ ඔක්කොම නාට්ටි ටිකක් තියෙනවා. නමුත් මං අහන්නේ මෙන්න මේකයි. මේවා දැන්ද මේවල බලය උඹලට හොයාගන්න පුළුවන් උනේ දැන්ද? දැන් තියෙන ස්වාමීන් වහන්සේලා බුද්ධ වචනේද? නැත්නම් අපි අවුරුදු 500ක් 600ක් පස්සට ගියාම දුටු ගැමුණුලා කාලේ රාතන් වහන්සේලා මේ ලංකාවේ ඇවිද්ද මේ භූමිය ඇවිද්ද කාලේ මේ මිනිස්සු ගාවද බලය තිබේ නැත්නම් මේ දැන් ඉන්න මේ කොටුවේ පොඩ්ඩ ගාවයි උමන්දාවේ ඉන්න බුදුවරයා ගාවයි අර බොරුවට කෑ ගහන අර තව ඉන්න හුත්තිය කොල්ලෙක් සමා වෙන්න ඕනේ ඒවා කිව්වන නමුත් අර ඉන්න එකේ බොරු වැඩෙක් කියලා ඉතින් දැන් ඉන්න නායක හාමුදුරුවෝ ගාවයි උඹලා මට කියන්නේ ඒගොල්ලෝ ගාව දැන් බලය තියෙන්නේ මම මේ කියන එකට හරියට මට උත්තරේ දියම් බලන්න. මේ දැන් මුං ගාවක් තියෙන. මේ මගේ ලොකුකමක් ගැන නෙමෙයි මම මේ කියවන්නේ. මම මේ ඔයගොල්ලන්ට කියන්න රැවටෙන්න එපයි කියන එක. මෙච්චරයි මේකේ තියෙන්නේ. රැවටෙන්න එපයි කියන එකයි මම මේ කියන්නේ. ඒකයි මම ඔයගොල්ලන්ට කිව්වේ යන්ත්‍රයක් දාගන්නවා නම් හරියට එකක් දාගන්න. ඒක මම කියුවේ නමින් බලන්න. ඔයගොල්ලෝ නමක් හදලා කියනකො ඔයගොල්ලන්ට ඔලුවට එන්නේ නැහනේ. ත්‍රිලෝක කර්ම බන්ධන යන්ත්‍රය. මම මේක මෙහෙම කියන්නේ. නමුත් ඒ මං ඔයගොල්ලන්ට කිව්වා මගෙන් ජනතාව ඇත්තටම ඇහුවා. ඒ කියන්නේ දැන් මේක ගන්න මං ඔයගොල්ලන්ට අත්තක් කියන්නම්. කට්ටිය ඇවිල්ලා ඉන්නේ. ඉතින් මගෙන් ජනතාව ඇහුවා මේකෙන් ඇත්තටම ડોක්ටර් වෙන්නේ මොකද්ද? මේක කොහොමද වෙන්නේ? මොකද නම විතරක් බලන්න මම ඒක ඔයගොල්ලන්ට කිව්වේ 2026 ඔයගොල්ලෝ මෙහෙම එකක් අහලත් නෑ ඕන තැනක ගිහින් අහන්නකො පුස්කොළ පොත්වල තියෙනවද? මේක තියෙනවා. මේක ඇත්තටම මේක ගැජට් එකක් තමයි.
තමුන්ගේ ව්‍යාපාරය දියුණු වෙන්න ඕන නම් තමුන්ගේ ඉස්සරහට යනකොට ඒක මම කිය මේක ඊ타ත්ම ගැඹුරු දේවල් කැරකිලා මේක දෙනවා. දැන් මේක ඇවිල්ලා මම ඔයගොල්ලන්ට කියන්නම්. මේක ඇවිල්ලා මේක නිදහනයක්. මෙන්න නිදහනයක්. නිදහනයක් වෙන්නේ ඇයි? අන්න ඒ හේතුව තමයි මට ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනුනේ. මේක නිදහනයක් වෙන්නේ මේකට ගැබ්බෙන බලය ලෝක 3කින් බලයක් මේකට ගැබ්බෙනවා. ලෝක 3කින්. ඒකයි ත්‍රිලෝක කර්ම බන්ධන යන්ත්‍රය කියන්නේ. ලෝක 3ක තිබෙන ඔබගේ කර්මය මේකට බන්ධනය වෙනවා එක තැනකට. ඒක මම ඇත්තටම සිකුරාදා දිහාවට මම ඕගොල්ලන්ට පැහැදිලි කරන්න ඇත්තටම මේක හදන එක ලේසි නෑ. මම හැදුවා. නමුත් මේකේ තියෙනවා තව වැඩ ගණනාවක් තියෙනවා. ඉතින් මම පළවෙනි එක හදලා මම ඕගොල්ලන්ට පෙන්නනවා. ඇත්තටම මම ඕගොල්ලන්ට මෙහෙමයක් කියන්නම්. මේක පළඳිනවා නේද අතේ? මම ඔයගොල්ලන්ට කියන්න. මේක ඔය අතේ පැලඳගෙන ඉන්නකොට ඕන මිනිහෙක් ගාලා මෙහෙම පැත්තකට එනවා. මේක හදලා මේකට ඇත්තටම දේව වචනය තුලින් බලය මේකට කේන්ද්‍ර කරන්න ඕන. දැන් ඕගොල්ලෝ මට කියයි බයිබලයේ කොහෙද මේ යකා බොරු කියනවා මේ යකා මේ හෙන ගල් පැලෙන පච මේ යකා ගහන්නේ අර මෝසස්ගේ බස්තම් පොල්ල කැමති නැද්ද? ඔහෙලට ඕන මේ දුටු ගැමුණුගේ කඩුවද මෝසස්ගේ බස්තම් පොල්ලද මොන එකද උන අර රතු මුහුද දෙබෑ කරපු එකද ඊජිප්තුව බිමට සමතලා කරපු බස්තම් පොල්ලද ඕන නැත්තම් අර ණය 3 පාරක්ද ණය 7 පාරක් ගහපු දුටු ගැමුණුගේ කඩුවද ඕන උගේ කරුමේ අම්මේ උගේ කඩුව දීපන් මහින්දටම මට නම් එපා මගේ අතර මායිමට ගේන්න එපා ඕක මොකද බං මට ණය 7 පාරක් ගැහුවොත් එහෙම දැන් මොන එකද ඕන ඒකෙන්ද කවුරු හරි කියනවා නම් මට මේ බයිබලයේ යන්ත්‍ර නෑ කියලා. එහෙනම් මොකක්ද ආක් ඔෆ් ද කවනන්ට් එකේ පෙට්ටිය අල්ලන එක අමරලා වැටෙනවනේ. උඹලා එහෙම එකක් දැකලා තියෙනවද කොහෙවත්? දෙවියන් වහන්සේ හදන ලද මෝසස්ට ආක් එක හදන්න කිව්වා. ආක් එක කියන්නේ පෙට්ටිය. චෙරබින්ස්ලා දෙන්නෙක් දාලා මේ අතර මේ විදියට කියලා හදන්න කියපු ඒ පෙට්ටිය ඇවුනද හුණා චික් ගාව ඒ පෙට්ටිය අල්ලන එක මැරලා වැටෙනවනේ. දැන් ඔයලාගේ දලදා හමුදුරු ඇල්ලුවා මැරලා වැටෙනවද කවුරුකද? නෑනේ. දලදා හමුදුරු වංගෙඩි වල තංගලා තිබ්බනේ. වංගෙඩි වල දැකලා නැද්ද බුද්ධ ජාතක කතාව? දලදා මාලිගාවට ගියාම ගිහින් බලන්න දලදා හමුදුරුව කොහොමද ලංකාවේ ගියේ කියලා. කැලණි මං හිතන්නේ මට වැරදි නැත්තම් කැලණියෙන් පස්සේ මං හිතන්නේ කෝට්ටේ රාජධානියට විතර එනකොට දලදා හමුදුරුව වංගෙඩියක හංගලා තිබ්බේ. එතකොට දලදා හමුදුරුවෝ ලංකාවට ගෙනාවේ කොණ්ඩේ උතාගෙන කොණ්ඩේ ඇස්සේ හංගගෙන. කමක් නැහැ ඒක මම මේක මම කිව්වේ මේ ගෞරව කරනවා අපේ ඉතිහාසය විකෘති කරනවා අපේ ඉතිහාසය සමච්චල් කරනවා නෑ මම තරම ඕගොල්ලන්ට කියලා දෙනවා බුදුහාමුදුරුවෝ දැක්කම මම තමයි මුලින්ම ගිහිල්ලා වඳින්නේ. ඒතර මම කිව්වා බුදුවරයෙක් කොහොමද තමුන් බුදුවරයෙක්ගේ බුද්ධ වචනයක් අහගන්නේ කොහොමද කියලා මතක තියාගන්න. මේක මම කියන්නේ මම මේක කතා කරන්නේ අපේ මෝඩ ජනතාවට දෙන්න. දැන් ආක් ඔෆ් ද කවනන්ට් එක කොණ්ඩේ ඇස්සේ හංගන් එන්න පුළුවන්ද? ඒක අස්සේ කොණ්ඩේ අස්සේ ඒක අල්ලන එක මැරනවානේ. ඒක ෆිලස්ටයින්ස් ඒ කියන්නේ පලස්තීනවරු ඒක අරගෙන ගිහිල්ලා අන්තිමේදී උන්ගේ දේව මන්දිරේ කියන්නේ උන්ගේ පන්සලේ උන්ගේ දේවාලේ කෝවිලේ ඇතුලේ තිබ්බහම උන්ගේ මුළු සංහතියටම පිළිකා හැදෙන්න පටන් ගත්තානේ. පිළිකා ඇවිල්ලා ගෙඩි ඇඟෙන් දාලා ගෙඩි පිට දාලා මිනිස්සු මැරෙන්න පටන් අරගෙන මුන් ඊට පස්සේ මේක දුන්නා අනේ අරන් ඵලයන් මේ කුණ්ඩවාලේ අරගෙන ඵලයන් කියලා එහෙමයි දුන්නේ. එතන මතක තියාගන්න දැන් ඕගොල්ලෝ මට කියන්නේ බයිබලයේ මෙහෙම ගැජට් නැහැ. ඔගොල්ලෝ මොනවද දන්නේ? ඔගොල්ලෝ කියන්නේ ඕගොල්ලෝ ගාව තමයි සුර තියෙන්නේ, අපි ගාව තමයි මෙව්වා තියෙන්නේ. ඒකේ නෑ කිසි දෙයක් නෑනේ. ඒවල කිසි දෙයක් නෑ. දෙවියන් වහන්සේ කිසිම දෙයක් දීලා නෑ. කියවලා බලන්න බයිබලයේ තියෙන ගැජට් ටික. ඒත් ඕගොල්ලන්ට තේරෙයි මේ මොනවද අපි මේ කතා කරන්නේ. දැන් අපේ මොන එකා ගාවද මේ විදිය බස්තම් පොල්ලක් තිබ්බේ. ඒ බස්තම් පොල්ලේ මෝසස්ට දෙන ලද බස්තම් පොල්ලේගේ චිත්‍රු තමයි දෙන්නේ. මම හිතන්නේ මෝසස්ගේ ගෑණිගේ තාත්තා තමයි දෙන්නේ. ඒ පොල්ලත් ගාඩන් එකේ තිබ්බේ. ඒ කියන්නේ ආදම ඉන්න ලද ගාඩන් ඔෆ් ඊඩන් එකේ තමයි. ඒ බස්තම් පොල්ල අදටත් නෑ. ඕක ඇති මුංගාව. මම තාම මේක බැලුවේ නෑ ඒක කොහෙද තියෙන්නේ කියලා. ඒ බස්තම් පොල්ලේ තියෙන්නේ මෙන්න මෙහෙමයි. ඒ බස්තම් පොල්ලේ හරි හිමිකාරයා ඒ බස්තම් පොල්ලේ ඇල්ලුවාම මෙහෙම අතට ගත්තාම ඒ බස්තම් පොල්ලේ දැල්ලක් දානවටක් ගාලා. කොළ දෙකක හරි තුනක පොඩි දැල්ලක් දානවා. කොහොමද ඒ කතාව? මේ ලෝකේ මවපුදා ඉඳලා ආදම් හිටපුදා ඉඳලා මේ බස්තම් පොල්ල තියෙනවා. ඒක හරියට ඇල්ලුවාම ඒකෙන් දැල්ලක් දානවා. ඒ කියන්නේ ඔහු තමයි. ඒතර කල්පනා කරලා බලන්න මේ බස්තම් පොල්ලෙන් කරපු නාට්ටි ටික මොනවද කියලා. ඔයගොල්ලෝ කියන්නේ සුරේ තමයි. දැන් සුර දාගෙන හිටිය ඊජිප්තුවේ ෆේරෝ. ඊජිප්තුව ෆේරෝ වඳින්නේ කාටද? හිරු දෙයියන්ට. කාටද? රාට.
රා කියලා අපේ උන් කියන්නේ රාවණා කියලා. එහෙම තමයි අපේ උන් කියන්නේ. එතකොට එයා හිරු දෙයියන්ට වැන්දා. හුලන් දෙයියන්ට වැන්දා. ඒකයි මෝසස් ප්‍රාතිහාර 10ක් ඊජිප්තුවේ කරන්නේ. අන්තිම ප්‍රාතිහාරය තමයි අහසත් වහනවා. කියන්නේ උඹලගේ හිරු දෙයියොත් නෑ. ඌ වැඩකුත් නෑ අපිට. දැන් අපේ මිනිස්සු මොකද අපේ සිංහල අලුත් අවුරුද්ද කියන්නේ හිර මේන රාශිය ඉඳලා මීෂ රාශියට නැත්නම් මීෂ රාශිය ඉඳලා මේන රාශියට මෙහෙමයි මම කියන්නේ. මම මේවා පටලවා ගත්තට මතක තියාගන්න. ඒකෙන් අදහස් කරන්නේ නෑ මම මේ සිංහල අලුත් අවුරුද්ද දන්නේ නෑ මූට වැඩ. ඒක නෙමෙයි මම මේ කියන්නේ. මේකෙන් පෙන්නන්නේ දෙවියන් වහන්සේ ඕගොල්ලෝ තාම ඉන්නේ ඉරට වඳිනවා, වතුරට වඳිනවා, ගස්වලට වඳිනවා, ගල්වලට වඳිනවා. ඕගොල්ලෝ වඳිනවා හැම එකටම ඕගොල්ලෝ වඳිනවා. මැටි රූප වලට වඳිනවා. ඉතින් ඕගොල්ලන්ට කලින් වැන්දා ඊජිප්තුවෙත් වැන්දා. වතුරට වැන්දා, ඉරට වැන්දා, ගල් රූප වලට වැන්දා, සත්තුන්ට වැන්දා, සත්තු වගේ ඉන්න උන්ට වැන්දා, ගණේෂ් කියන පරය වගේ උන් හිටියා, සත්තු පිට උඩ ආපුන් හිටියා, මේ ඔක්කොම හිටියා. නමුත් දෙවියන් වහන්සේ පෙන්වුවේ මෙච්චර. මම එකෙක් වේවනවා පොල්ලක් එක, ඒ පොල්ලෙන් උඹලගේ දෙයියෝ ඔක්කොම සමතලයි. උඹලගේ දෙවිවරු ඔක්කොම සමතලා ඒ පොල්ලට. ඒ පොල්ලටනේ සමතලා වෙන්නේ. දෙවියන් වහන්සේ එව්වේ එකෙක්ව පොල්ලක් එක්ක. ඒ පොල්ලට උඹලගේ දෙවිවරු ඔක්කොම සමතලා වුණා. හරි පොල්ලක් තියෙන මිනිහෙක් එක්ක වරෙන් හරි පොල්ලක් තියෙන මිනිහෙක් එක්ක වරෙන් අඩුම ගානේ පොල්ලයි අර බෝල දෙකයි තියෙන්නත් ඕන. ඒකයි එපෙන්නේ දෙවියන් වහන්සේ. උඹලා මේ නිකන් උඹලා ශක්තියක් ගන්න හදන හෙන රාජ තෛලය. හෙන රාජ තෛලය ආච්චිට හාල් කරන්න. හෙන රාජ තෛලය. තව තියෙනවා මොනවා හරි තියෙනවා මොනවා හරි මට නම් වෙන්නේ නැහැ මේ වෙලාවේ එක මටත් ඔය ඉන්න ගමන් මටත් මම ඕවා අහලා ඇත්තටම කල්පනා කරන මොන පුණ්ඩේ බොරුද මේ මොන බයිලාද මේ යකෝ කොයිද සුද්ද එනකොට තිබ්බේවා අපි හොඳ සටනක් දැම්මා වෙල්ලෝ ඒ කියන්නේ ඌව වෙල්ලස්ස සටන අපි දැම්මා අන්න මුල් ඒරියාවේ දැම්මා අපි හොඳ සටනක් අපේ මුතුන් මිත්තෝ අන්න දැම්මා නන්දි කඩල් කලපුවේ දැම්මා අන්න දැම්මා අම්මා දැම්මා කිලිනොච්චිය දැම්මා අන්න දැම්මා තොප්පිගල දැම්මා අපේ කමාන්ඩෝස්ලා අන්න ගේම් ගැහුවා නෑ උඹලට බැරි වුණානේ උන්ට හෙන රාජ තෛලේ ගාලා යවන්න උන්ට වෙඩි වදින්න නැති වෙන්න දාලා යවන්න තිබ්බානේ උඹලට අර තෙල් ಜಾති මුංග තෙල් වලින් නාවලා යවන්න තිබ්බා උඹලා ඒ කාලේ නෑ උඹලා කවුරුත් නෑ ඒ කාලේ උඹලා කවුරුත් නෑ දැන් මේ දැන් අර මිනිසුන්ට කරන්න දෙයක් නෑ දැන් හිතන්න දෙයක් නෑ බස් එක යනකොට බය වෙන්න දෙයක් නෑ දැන් යකින්ද දැන් එනවා අර අන්දයක් දැන් මොනවාද තෛල වගේක් හදනවා ද උට හදන්න බෑනේ මොකද මන් දන්නවා අරුට පුළුවන් අරුට ෂෙහානයට පුළුවන් ඒ වගේම ලංකාවේ තෙල් හින්දවන්න පුළුවන් ඒ කරන මිනිස්සු ඉන්නවා. ඉතින් මම ඔයගොල්ලන්ට ඒකයි කිව්වේ. ඒක නිසා මම ඔයගොල්ලන්ට කියන්නේ කතා කරන්න ඊමේල් එකක් එවන්න tale.com@gmail.com tale.com@gmail.com ඒවල යන්ත්‍රයක් දාගන්න. තමුන්ගේ ප්‍රශ්නේ එකයි මම කිව්වේ මම මේක මෙහෙම කියන්නේ කිසි දෙයකට නෙවෙයි. මේ බයිලා ඒකයි මම කිව්වේ මේ නමට ත්‍රිලෝක කර්ම බන්ධන යන්ත්‍රේ මුලින්ම ගමන් බිමන් කියන එක දන්නේ නැහැ. අනිත් පැත්තෙන් වස්තුව සහ නිදහනය කියන එකේ තේරුම දන්නේ නැහැ. අනිත් පැත්තෙන් අර මං කිව්වා වගේ දැන් ඔය තියෙන නම් ටික අර රාජ තෛලයේ මේ සුරය මොන සුරයක්වත් වැඩක් නැහැ නේ කොහාර දැන් වජ්‍රායුධය තියලා ඌ ගෙදර. දැන් අර ගෙදරිනුත් දොට්ට දැම්මා. එහෙම මොනවද තියෙනව නේද ගෙදරිනුත් ගියාද දැන් ඔක්කොම පොංගල් ටික එතන. ඒ ඉතින් වජ්‍රායුධය තිබ්බනම් බලේ තියෙන්න බෑ. තාම දුටු ගැමුණුගේ කඩුව. ඉතින් ඒ වැඩක් නැහැ නේ. ඒවත් චොරයි. ඊට පස්සේ අපි ගමුකෝ මොකද මම මේ කියන්න හැදුවේ ලස්සන එකක් තමයි සීගිරිය. ඕගොල්ලෝ පොඩි කාලේ ඉඳලා අහලා තිනවා සීගිරියේ අර උඩ තියෙන ස්විමින් පූල් එකේ කාන්තාව හරි මිනිස්සු නානකොට රජතුමාගේ සිංහාසනේ තමයි එතන ඉඳලා වාඩි වෙලා තමයි එයා බලාගෙන හිටියේ. සීගිරියට ගියේ එකපාරයි මම යනකොට දෙවියන් වහන්සේ කිව්වා මෙන්න කතාව මේකයි මේක ඇවිල්ලා සිංහාසනේ නෙවෙයි මේක මෙහෙමයි කියලා කිව්වා. ඒ දැන් පස්සේ ඕගොල්ලෝ ලංකාවේ මොනම එකකවත් දැක්කාද? මේක සිංහාසනයක් කියලා කියන දැන් ලංකාවේ හිටියානේ අර හිස්ටෝරියන් හිටියා මේ හිස්ටෝරියන් හිටියා ඉතිහාසය කියවන කට්ටිය හිටියා ඉතිහාසය ගැන කතා කරන ලෙක්චර් දෙන යුනිවර්සිටි වල ලෙක්චර්ලා හිටියා දැන් මං කියවනේ මම මොන ලෙක්චර්වත් නෙවෙයිනේ මම ප්‍රොෆෙසර් කියනවා මිනිස්සු ડોක්ටර් කියනවා දෙවියන් වහන්සේගේ මිනිස්සයා කියනවා ආව කතාව පෙන්නවා වඳුරත් යනවා ඇවිදගෙන අයින දෙකේ මං කිව්වා මේකට බහින්නේ මෙන්න මේමයි මේක මේ මිනිස්සු විසින්ම හදන ලද අද ස්විමින් පූල් එකක වගේ මේ පොඩි කෘතිම පොඩි දියැලක් මේකෙන් මෙතනින් ඇවිල්ලා බහිනකොට කකුල් දෙක හොදගෙන පොඩ්ඩක් නේ අපි දැන් නාන්න යන්න කලින් ලින්දර ගිහ ගමන් ජබෝයි ගාලා අරගෙන ඔලුවට වතුර එකක් දාන්න නැහැ කකුල් දෙකට පොඩ්ඩක් දාගෙන මේ තියෙන මෙන්න මෙහෙම දැන් බලන්න දැන් ඕගොල්ලෝ ඉතින් හෙන රාජ තෛලයේ කියනවා අර තෛලයේ කියනවා මේ තෛලයේ කියනවා දැන් මමම එන්න වුණාන මේ තෛලය ජාන්න කට්ටියට
මේක තමයි මම ඕගොල්ලන්ට පෙන්නන්නේ දෙවියන් වහන්සේගේ බලය. මේක තමයි ඇත්තටම දෙවියන් වහන්සේගේ බලය. මේ බලය හොඳට ගන්න. තමුන්ගේ තිබෙන එකක් තමයි තවත් ඕගොල්ලන්ට ගොඩක් දෙනෙක් කියන්නේ නැති එකක් තමයි සමහර අයගේ. දැන් මම ඕගොල්ලන්ට පොඩි විග්‍රහයක් කරන්නම්. අපි සිකුරාදාත් මේව ඇත්තටම කතා කරමු. දැන් මේ ලෝකයේ කෙනෙක් ඇත්තටම ඉපදෙන්නේ මොකටද? මේ ලෝකේ ඉපදෙනකොට කෙනෙක් ගාව තිබෙනවා පින් සහ පව් කියලා එකක් තියෙනවා. මේ ලෝකේ උපත ලබන්න පින් සහ පව් කියලා එකක් තියෙනවා. එතකොට මේ ලෝකේ ඉපදුනහම ඕගොල්ලන්ගේ බුදුහාමුදුරුවන්ගේ වචනයට අනුව මේ ලෝකේ තියෙන දුක. ඒකනේ තියෙන දැන් මං කියපුවා නෙවෙයි හොඳේ. මාව අල්ලගෙන දැන් මැරෙන්න හදන්න එපා කවුරුවත්. බුදුවරයාට අනුව මේ ලෝකේ තියෙන්නේ දුක. ඒකනේ ඇත්ත කතාව. මේ ලෝකේ තියෙන්නේ දුක. බුදුවරයාට අනුව මට අනුව නෙවෙයි ජීසස්ට අනුව නෙවෙයි ඕගොල්ලන්ගේ බුදුවරයාට අනුව. මේ ලෝකේ තියෙන්නේ දුක. තොටවත්තයා මොනවා කියනවද දන්නේ නැහැ. තොටවත්තේ ඉතින් මේ දවස්වල තෛල හද විකුණන්න හදනවා. කමක් නැහැ ඉතින්. බොරු කියලා හරි ජීවත් වියන්. ඉතින් ඔච්චරයිනේ කරන්න තියෙන්නේ ඉතින්. බොරු කියලා හරි ජීවත් වියන්. එච්චරයි. ඉතින් මම මෙහෙම කියන්නකෝ. දැන් බුදුවරයාට අනුව මේ ලෝකේ තියෙන්නේ දුක. දැන් ඕගොල්ලෝ මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න ඇද්දි ඕගොල්ලෝ පින් රැස් කරගන්නවා දිව්‍ය ලෝකෙට යන්න හරි නිවන් යන්න හරි ඔයගොල්ලෝ පින් රැස් කරගන්න. ඕකනේ ඇත්ත කතාව. දැන් නෑ කියන්න එපා අපි පින් රැස් කරගන්නේ මේකට පින් කියන්නේ මේ ඔය පොයිනම් කියවන්න එපා මට. උඹලා දැන් ඔය පින් රැස් කරගන්න ඒකනේ එක්ක දිව්‍ය ලෝකේ යන්න එක්ක සසර කෙටි කරගන්න. උඹලා සසර කෙටි කරගන්න ආධ්‍යාත්මිකව දැනුමක් නැහැ. ඒක වෙන කතාවක්. දැන් මේ නොදැන යන්න හදන්නේ කතරගම. නමුත් පින් රැස් කරගන්නවා. නමුත් අපි මෙහෙම එකක් කිමු. පින් කියන එක මේ ලෝකේ පාවිච්චි කරන්න බෑ. දැන් ඒක හරියද අපි ඒකට එකඟ වෙමුද? ඕගොල්ලෝ රැස් කරගන්න පින් රැස් කරගන්නේ වෙන තැනකට ගෙවන්න. මේ ලෝකේ එක පාවිච්චි කරන්න බෑ. ඒක කල්පනා කරන්නකො මම මේ කියන එක හොඳටම කල්පනා කරන්නකො. මේ ලෝකේ ඕගොල්ලෝ කරන්නේ පවක් ගෙවන එක. ඒක තමයි ඇත්තටම ඕගොල්ලෝ කරන්නේ. ඕගොල්ලෝ මේ ලෝකේ පාපය, දුක, වේදනා මේ ඕගොල්ලෝ ඇත්තටම ගත්තොත් ඕගොල්ලෝ පොඩි කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙන්නේ මේ ලෝකේ ඕගොල්ලෝ ඇත්තටම මේ පවක්නේ ගෙවන්නේ. මේ පව් ගෙවන එකක් තමයි ඕගොල්ලෝ මේ ලෝකේ කරන්නේ. මේක තමයි ඇත්ත කතාව. ඒතකොට ඕගොල්ලෝ පින් රැස් කරගන්න ඕනේ. ඕගොල්ලෝ දැන් පින් රැස් කරගන්න. මේ පින් රැස් කරගන්නේ වෙන තැනකට ගෙවන්න. ඒ කියන්නේ අපි එතනට ගියාම අපි ගාව තියෙනවා දැන් හංගගත්ත සල්ලි. පුගේ ගහගෙන ආපු සල්ලි ටික තියෙනවා අපි ගාව. දැන් ක්‍රෙඩිට් තියෙනවා. කාඩ් එකක් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකක්. දැන් මේක නැත්ත කතාව. මම මේ වචන වලින් කතා කරන්නේ. මට මේ වෙන විදියකට කතා කරන්න බැරිකම නෙවෙයි. නමුත් මේක අහගත්තාම තමයි ඔළුවට හරියටම කට්ටියට තේරෙන්නේ. ඒ කියන්නේ මෙච්චර කාල මේක හරියට නිකන් ඔළුවේ ඕගොල්ලන්ගේ දාලා තියෙන වෙන අසූචි දාලා තියෙන. දැන් ඒකින්ද මම මේ කියන එක වෙන විදියකට කියන්න දෙයක් නැහැ. වෙන කියන්නේ නැහැ. මම ඌරන් වනාවන්න යන්නේ නැහැ නේ ෆුල් සූට් ඇඳගෙන. ෆුල් සූට් ඇඳලා නේ ටක්සීඩෝ දාලා 3 piece 4 piece සූට් එකක් ඇඳගෙන දාලා යන්නේ නැහනේ නේද? එහෙම යන්නේ නැහනේ. දාලා සපත්තු දාලා පොලිස් මූණ යන්නේ නැහනේ. ඌරාගේ අර පාගනවා වැඩ ගොඩයිනේ. ඉතින් මාත් එන්න ඕනේ ඒ චොරෙම්ම එන්න ඕන. එහෙමනේ. එහෙම තමයි මේකට එන්න ඕනේ. එතකොට ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ මේ ලෝකෙට එනකොට ඕගොල්ලෝ ගාව ඕගොල්ලන්ගේ කර්මයේ ශක්තියට අනුව කර්ම ශක්තියට අනුව ඒක කවුරුකවත් දන්නේ නැහැ. අර කදම්බේ අනුභව කරලා සමාධිය තුලින් තමුන් මෙතනට එනවා. නමුත් ජීවය කියන එක දෙන්න දෙවියන් වහන්සේ. මම දැක්ක මේ තොටවත්තේ ජීවය ගැන කතා කරන උගේ ප්‍රෝග්‍රෑම් එකක තව ප්‍රොෆෙසර්ලයි පොත් එකක පොත් කියවපු බූරුවෝ ටිකක් ගෙනල්ලා. පොත් කියවපු බූරුවෝ ටිකක් ගෙනල්ලා. එකෙක් කියනවා බුදුවරයා අපේ මොකද්ද ලෝකත තවුගතාන්සිතානන් වහන්සේගේ මේ මූ අහගෙන හිටියා වගේ මේ ගොන් රජ මැට්ටෝ. මම ඇත්තටම කියන්නේ මේක දාන්න ඕන තොටවත්තේව තම්බ්නේල් එකේ ආයි දාලා ගන්න ඕන. මේ රජ ගොම් මැට්ටෝ මූ ගෙනත් මේ මූ හරක් ටිකක් ගෙනත් මූ කරනවා වැඩසටහනක්. ඒ හරක් කතා කරන්නේ වෙන හරක් ලියපු පොතක් ගැන. මේ එච්චරයි මෙතන තියෙන්නේ. මේ හරක් කතා කරනවා තව හරකෙක් ලිය. දැන් ඌ එක මේක හරියට නිකන් අර පිරමිඩ් සීන් එක වගේ. උඩම ඉන්න එක බුලනම් ගහන යට ඉන්න එකත් බුල ගහන. අර හරියටම නිකන් කියන්නේ අර මහ එක ඇදේ යන ගමන් පොඩි උන්ට කෙලින් යන්න කියන. ඉතින් එහෙම වෙන කොහෙද වෙන්නේ? කොහෙද එහෙම වෙන්නේ? වෙන්නේ නෑනේ. ඉතින් මං එදා ඔය වැඩසටහන තොටවත්තේගේ බැලුවා. මං හිටපු ගමන් බලන මූ කරන බොරු බයිලා මොනවද කියලා. මං ඇත්තටම බලන ඒ වගේම මං කිසි දෙයක් ගන්න මට ඉතින් hina. ඔයගොල්ලෝ දන්නා මගේ තරහක් නෑ. ඉතින් මට hina. මූ මේ ගේන හරක්. මම කියනවා ජීවිතය කියන එක තවුගතාදයන් වහන්සේ කියලා තින යකෝ බයිබලයේ ජීසස් කිව්වා මේක
ඇයි කෙනෙක් හටගන්නේ, ඇයි කෙනෙක් මෙහෙම උපත ලබන්නේ, ඇයි මේක වෙන්නේ, මේවා බයිබලයේ තියෙනවා. මේවා බයිබලයේ තියෙනවා පැහැදිලිවම. කෙනෙක් කොහොමද උපත ලබන්නේ, කොහොමද ජීවය කියන එක එන්නේ, ඒක මතක තියාගන්න. එක වෙන කතාවක්. ඉතින් මේ කතාව තුලදී ඔගොල්ලෝ මේ ලෝකෙට එනකොට මතක තියාගන්න. ඔගොල්ලෝ මේ ලෝකෙට එනකොට ඔගොල්ලන්ගේ කර්මය කියලා එකක් තියෙනවා. මේ කර්මය කියන එක හැදෙනවා පින්පව් කියලා දෙකක් ඔගොල්ලෝ ගාව තියෙනවා. පින්පව් කියලා එකක් තියෙනවා. නමුත් දැන් මේ මෙතනදී ඔගොල්ලෝ ගෙවන්නේ ඇත්තටම වේදනාවක් තමයි ඔගොල්ලෝ ගෙවන්නේ. එතන මේ වේදනාව නැවත ගෙවන්න නැති වෙන්න ඔගොල්ලෝ යම්කිසි විදියක පින් එක්රැස් කරගන්න හදනවා. දැන් ඒ පාපය කියන එක ඇත්තටම මේ ලෝකේ තියෙන එකක් මිසක් ඔගොල්ලෝ තුල තියෙන එකක් නෙවෙයි. මෙන්න ඒකයි තියෙන්නේ. By one man's offense sin entered the world. එතකොට ඔගොල්ලෝ මෙතනට ඇත්තටම ආවම ඔගොල්ලෝ මෙතන පැටලෙනවා මඩ ජොහරයක. මේ මඩ ජොහරේ තුල තමුන්ට සැබෑවින්ම පින කියන එක අල්ලගෙන ඉන්න, කියන්නේ තමුන්ට ශක්තියක් වෙන්නේ දෙවියන් වහන්සේ තමයි ශක්තියක් වෙන්නේ. එතකොට සමහර මිනිස්සු අපි කියන්නේ පින් කරලා ඉපදිලා පව් කරලා මැරෙනවා. සමහර මිනිස්සු පාපෙට ඉපදිලා පාපය තුල පව් කරන්නේ නැතුව ජීවත් වෙනවා. ඒක තමයි, ඒකෙත් එහෙම එකක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ පින් කරනකොට ඔයගොල්ලන්ට මේ ලෝකේ ඔයගොල්ලෝ ඒකනේ අහලා තිනවා. ඔයගොල්ලෝ මෙන්න මේ වචනේ හොඳට තේරෙනවා. ඔයගොල්ලෝ පින් රැස් කරගන්නවයි කියලානේ කියන්නේ. ඔයගොල්ලෝ පින් අනුමෝදන් කරනවා කියලා අහලා තිනවද? නෑනේ. ඔයගොල්ලෝ කොහෙවත් අහලා තිනවද පින් අනුමෝදන් කරනවා? ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ මට කියන ඔයගොල්ලෝ පින් අනුමෝදන් කරලා තිනවද කියලා? මේක හොඳටම දන්නවා මාව හම්බ වෙච්ච ජනතාව. ජීවිතය මොනතරම් කටුකද, ජීවිතේ කොයිතරම් අමාරුද, ජීවිතේ මොනතරම් ව්‍යාකුලද, ජේසුස් වහන්සේ හම්බුනාන් පස්සේ තමුන්ට ඇත්තටම සැනසීමක් කියන එකක් හම්බුණාද නැද්ද? ඒ අමුතුම විදියක ග්‍රේස්. ඒ කියන්නේ මේ පින තමුන්ට එන්නේ ග්‍රේස් කියන්නේ සැබෑම ලැබීමක්. තව කෙනෙකුගේ කර්ම පිනකට තමයි ඔයගොල්ලන්ට මේ පින හම්බ වෙන්නේ. මේක තමයි ග්‍රේස් කියලා කියන්නේ. තව කෙනෙකුගේ පිනක් තමයි තමුන්ට හම්බ වෙන්නේ. ඒ කියන්නේ පෝසත් මිනිහෙකුගේ යාළුවෙක් වෙනවා ඕගොල්ලෝ. අරය මහන්සි වෙලා යම් කිසි විදියකට එයා සල්ලි හොයාගෙන තියෙනවා. ඕගොල්ලෝ එයාගේ යාළුවා වෙච්ච නිසා එයා ඕගොල්ලන්ට මාසයකට ගාණක් හරි මොකක් හරි දෙන හින්දා ඕගොල්ලෝ ආතල් එකේ ඉන්නවා. ඒක තමයි මේකේ තියෙන්නේ. එතකොට මෙන්න මේ යන්ත්‍රය තුල ඇත්තටම සිදු වෙන්නේ තමුන්ට පිනක් කියලා එකක් තියෙනවා. තමුන්ට පිනක් කියලා එකක් ඇත්තටම තියෙනවා. දැන් මේ පින තමුන් එක්රැස් කරගන්න පින වැටෙන්නේ වෙන account එකකට. වෙන තැනක account එකකට වැටෙන්නේ. ඔයගොල්ලෝ මලයන් පස්සේ තමයි ඔයගොල්ලන්ට ඒක ගන්න පුළුවන් ද බැරිද කියලා කියන්නේ. ඒ කියන්නේ හරියටම නිකන් ඔයගොල්ලන්ගේ තියෙනවා අර fixed deposit එකක් තියෙනවා. අවුරුදු 18 වෙනකන් ඔයගොල්ලන්ට ඒක ගන්න බෑ. නැත්නම් 21 වෙනකන් කවුරු හරි ඕගොල්ලන්ට සල්ලි දාන ඕගොල්ලන්ට ඒක ගන්න බෑ. දැන් මෙතන දත කාගෙන දත් විකාගෙන ඕගොල්ලෝ ඉන්නවා. දැන් මේ ත්‍රිලෝක කර්ම බන්ධනයේ යන්ත්‍රය කියන්නේ එහෙම එකක්. දැන් ඕගොල්ලෝ උපත ලබනවා මේ ලෝකෙට. ඕගොල්ලන්ට පාපය කොහෙන්ද කරකෙන්නේ? අන්න එතන තමයි තියෙන ප්‍රශ්නේ. ඇයි ඕගොල්ලෝ දුක් විඳින්නේ? අන්න එතන තියෙන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි ඕගොල්ලෝ දුක් විඳින්නේ? එතකොට ඒ දුක් විඳින්නේ කොහේ හරි පෙර ආත්මයක පෙර භවයක කර්මයේ ගැට ගැහිලා ඉන්න කර්මයක්. පෙර භවයක කර්මයේ ගැට ගැහිලා ඉන කර්මයක් තමයි ඔයගොල්ලෝ දැන් මෙතන ගෙවන්නේ. ඕක තමයි බුද්ධ කතාවේ තියෙන්නේ. වෙන ජාගන් එකක් නෑ. කියන්නේ වෙන ස්ටෝරි එකක් වෙන සමීකරණයක් නෑ මෙතන. මම මේ සමීකරණය හොඳටම දන්නවා. මේ සමීකරණය ඔයගොල්ලෝ පෙර භවයේ කරන ලද අකුසලයක් තමයි දැන් මේ ගෙවන්නේ. මේ ඉපදිලා ගෙවන්නේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ තමුන්ට පින් නෑ කියන එක. පින් ටික හැම වෙලේම හැම ආත්මයකම කරන පින් ටික සෙට් වෙනවා වෙන තැනකට. දැන් ඒක පාවිච්චි කරන්න බෑ ඔයගොල්ලන්ට. ඒ account එකෙන් ඔයගොල්ලන්ට අදින්න බෑ සල්ලි එළියට. මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් ඔයගොල්ලෝ පින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ හැම එකම පව් කරලා නෑනේ. දැන් බොරු කියන්න ඕන මොනවද ලෝක පව්? අපි කියමුකෝ හොඳ පව් මොනවද? බොරුවක් දෙකක් කිව්වා හරි. අල්ලපු ගෙදර ඇන්ටි නානවා බැලුවා ඒකත් හරි. ඒකත් ඔට්ටුයි. හරි? ඒක ඔට්ටුයි. මම වීලෝ කරන්නේ. ඒකත් ඔට්ටුයි කියමුකෝ. අල්ලපු ගෙදර ඇන්ටි වැඩක් නෑ අප්පා. මට නම් ඔයගොල්ලෝ හිතන්න එපා මම මේ ඇන්ටි පස්සේ දුවනවා කියලා. ඇන්ටිගේ අල්ලපු ගෙදර නංගි නානවා බැලුවා. ඒක ඊට වැඩිය හොඳයි. අල්ලපු ගෙදර නංගි නානවා බැලුවා. හරි. හරිද? නංගි ඕනට නෑ. අල්ලපු ගෙදර කෙල්ල නානවා බැලුවා කියමුකෝ. අනේ ඕන්නේ නෑනේ මලිලව් ඕවා. ඔවත් විහිළුත් නෙවෙයි අප්පා. හරිද? හරි දැන් ඕගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ? පීතෘ ඝාතනය කරලා තියෙනවද? තාත්තව මැරුවද? අම්මව මැරුවද? මොකද කරේ? මොකද ඕගොල්ලෝ කරේ? ඕගොල්ලන්ට මේ මොන බොරුවක් දෙකක් කිව්වා. මුදලාලි අර පැත්ත බලනකන් ඉඳලා කට්ලට් එක හොරගම් කරා. දැන් ඕවද මේ අපාගත වෙන පව්?
ඕවද පව් බොරුවක් කිව්වා අරක්කු ටිකක් බිව්වා ස්පා එකකට ගියා කෙල්ලෙකුට බොරුවක් කිව්වා කෙල්ලෝ දෙන්නෙක් එක්ක නිදාගත්තා. දැන් ඕවද මේ පව්? නමුත් ඕගොල්ලෝ එහෙනම් ඕගොල්ලෝ මොකද්ද මෙතන මේ දුක් විඳින්නේ? උදේට නැගිටිනවා උදේ 5:00 නැගිටිනවා ඇඳ ගන්නවා බයිසිකලේ යනවා හරි බස් එකේ යනවා වැඩට යනවා බොසාගෙන් බැනුම් අහනවා වැඩ කරනවා සොච්චමක් ගන්නවා ගෙදර එනවා ජීවත් වෙනවා ණය වෙනා ලෝකෙට 3 ලෝකෙටම ණය වෙලා ගෙයක් හදනවා මරණකම් ඒ ණය ගෙවනවා ගෙවිලා මැරලත් යනවා ළමයි හදනවා වෙඩින් එකක් ලෝකෙට පේන්න කනවා ඔක්කොම කල්ලා මූණා හරි මහත්තයට වෙනවා එක්ක නෝනට මම මේ අහන්නේ දැන් එතකොට දැන් අර ඕගොල්ලෝ දැන් මෙතන හරි මොකද්ද කොහෙන්ද මේක ගෙවන්නේ කොහෙන්ද මොකද්ද මේ පව මොකද්ද මේ ගෙවන්නේ මං අහන්නේ සමහර අය හොඳට ජීවත් වෙන සමහර අය වෙන විදියකට ජීවත් ඕගොල්ලෝ මොකද්ද මට කියන්නේ ඕගොල්ලෝ ඇත්තටම දැන් ඕගොල්ලොන්ට තියෙන වාඩි වෙලා කල්පනා කරන්න ඇත්තටම තමුන් මේ ඇත්තටම මේ දැන් වයස කීයද මම මොනවද කරලා තියෙන්නේ මම ඇත්තටම කල්පනා කරලා බලන්න ડિප්‍රෙස් වෙන්න එපා මම ඕගොල්ලන්ට ඇත්තටම කියන්නේ මේ මානසික ආතතිය මොකක්වත් ඔළුවට ගන්නවා මොකද්ද මං කරලා තියෙන්නේ බිස්නස් කරා බිස්නස් ඉවරයි මම මේක කරා ඉවරයි මං මෙහෙම කරා වැඩක් නැහැ මට දැන් ඒ කාලේ කිව්වා මෙහෙමයි දැන් මෙහෙම කල්පනා කරලා බලන්න ඕගොල්ලෝ ඉන්න තැන කොහෙද කියලා දැන් කවුද ඇමරිකාවට යන්න කැමති නැත්තේ කවුද ඉංගලන්තයට යන්න කැමති නැත්තේ කවුද ඕස්ට්‍රේලියාවට ඉතාලියට යන්න කැමති නැත්තේ කවුද කැමති නැත්තේ වාහනයක් ගන්න කවුද කැමති නැත්තේ ලස්සන කවුද මම මේ අහන්නේ නමුත් මොකද්ද ඕගොල්ලන්ව එතනට යන්න බැරි හේතුව මොකද්ද හේතුව එතකොට ඕගොල්ලෝ හේතුව තමයි තමුන්ගේ කර්මය මොකක් හරි කර්මයක් තියෙනවා. දැන් ඒක ගෙවන්න ඊට පස්සේ යනවා ගල් බෝල, ජම්ම පත්තරේ, අරහෙ යනවා, මෙහෙ යනවා, එහෙ යනවා. හරි. ඒකත් හරි. අද ඕගොල්ලෝ මට කියන ඕගොල්ලෝ මේ දැන් ඉන්න තැන. අද මේ වැඩසටහන ඕගොල්ලෝ අහනකොට 22 වෙනිදානේ බ්‍රහස්පතින්ද. ඕගොල්ලෝ මට කියන්න ඕගොල්ලෝ පින් අතේ දෙයක් කරලා නැහැ. පින් අතේ මුකුක්වත් කරලා නැහැ. ඕගොල්ලෝ මට කියන දැන් යකෝ මෙච්චර පින් කරලා තිනා මෙච්චර දානේ දීලා තිනා මෙච්චර කරලා තිනා මිනිහෙකුගේ හිත රිදෙන්න දෙයක් කළා නේ ඒත් ඇයි අපිටම මේක වෙන්නේ එතකොට ඒක ගැට ගන්න පුළුවන් පෙර ආත්මයේ තිබ්බ කර්මයකටම තමයි එතකොට අර පින් ටිකකෝ හරි මම මැරෙන්න කලින් මට account එක දිහා මේක අඩුම ගානේ තව අවුරුදු දැන් මං 40ක් 50ක් මම මේකේ දුක් විඳා මට තව අවුරුදු 30ක් 40ක් මට සැනසීමෙන් හරි ජීවත් වෙලා වාහනයක් එලවලා පිටරට ගිහිල්ලා සවාරි ගිහිල්ලා අල්ලපු ගෙදර ඇන්ටිවත් එක්ක රවුමක් ගිහිල්ලා යස්සේ තන්ටි වගේලා මට මේ සහනේ නැතන් අල්ලපු ගෙදර අංකල් එක්ක හරි රවුමක් යන්න කියලා මට මගේ account එකේ දිහා මට වැඩක් නැහැ ඒක මට මගේ account එකේ මගේ fixed deposit එකේ දිහා මේක දෙන්නේ නැහැ ඒකේ තියෙන ඒවා ගන්න බෑ ඒක ගන්න පුළුවන් වෙන තැනකට ගියාම දැන් එතනට යන්නේ කවදාද අන්න ඒක දන්නෙත් නෑ එතනට යන්නේ කවද අපි දන්නේ නැහැ දැන් බුදුදහමේ හැටියට තව ආත්මයක් මේ ඔයගොල්ලෝ මැරිච්ච ගමන් තව ආත්මයක් එනවා set sure ඒක sure ඒක insurance එකට වැඩිය sure ඉර නගින විදියටම sure එකක් එතකොටත් අර පින අදින්න බෑ එතකොටත් ඒක ගන්න බෑ ඒ account එක ඒ දාලා තියෙන fixed deposit එක mature වෙන්නේ කවදද කවදද මට ඒක ගන්න පුළුවන් mature වෙන්නේ කවදද account එක අම්මට ඒක දන්නේ නැහැ mature වෙන්නේ කවදද කියලා අපි පින් කරන්න ඒකට යනවා අපි දන්නවා දැන් එතනට පින් යනවා කියලා. නමුත් මට ඒකේ තියෙන සල්ලි අදින්න බෑ. මම මෙතනම දැන් කර්මේ කන එකම නෙවෙන්නේ. කර්මේ කනවා ඉවරයක් නෑ. මෙන්න මෙතනදි තමයි මේ යන්ත්‍රය වැදගත් වෙන්නේ. ත්‍රිලෝක කර්ම බන්ධන යන්ත්‍රය කියන්නේ මෙන්න මේකට තමයි මේක. තමුන්ගේ පෙර ආත්මවල තමුන්ගේ ඒ තිබෙන පෞකාර දේවල් වල තිබෙන ඒ එතන ත්‍රිලෝක කර්මය එතකොට දැන් තමුන් මෙතන ජීවත් වෙලා කර්මය ගෙවනවා. මේ මනුකත දැන් මේක මැරිච් එකේකට අන්දලා වැඩකුත් නැහැ. ඉපදෙන්න ඉන්නුන්ට අන්දලා වැඩකුත් නැහැ. දැන් ඒකත් තමයි ඊට පස්සේ දිව්‍ය ලෝකෙට යන්න තමුන්ගේ අර තියෙන ෆික්ස් ඩිපොසිට් එකේ තියෙනවනේ තමුන්ගේ පින් එක්කහුව වෙලා දැන් තමුන් බුදුහාමුදුරුවෝ කියන විදියට මිනිහෙක් මැරිලා ඉපදිලා ලේ හලලා තියනවලු මේ ලෝකේ බින්දුව ගානේ ගත්තොත් මේ බුද්ධ වචනය මගේ වනන්නේ වේ හොඳේ බුද්ධ වචනේ. දැන් බුදුහාමුදුරුවෝ කියන විදියට මේ ලෝකේ මිනිස්සු ඉපදිලා මැරිලා තියනවලු ලේ බින්දුව ගානේ ගත්තොත් එක මිනිහෙක් කී පාරක් මේ ලෝකේ ඉපදිලා මැරිලා තියනවද කියලා ඇහුවොත් බුදුහාමුදුරුවෝ කියන මේ මුළු සාගරයේ තියෙන වතුර ප්‍රමාණයට වැඩිලු. දැන් උඹලගේ බුදුවරයාට අනුව මේ හොඳේ බුදුවරයාට අනුව උඹලගේ බුදුවරයාට අනුව එහෙනම් උඹලා මට කියන්නේ ඒ උඹලට අර account එකේ කීයක් ඇතිද සල්ලි අර account එකේ පින් කොච්චර ඇතිද නමුත් ඒ account එකට උඹලට අත ගහ ගන්න බෑ ඒ account එකට අත ගහ ගන්න බෑ ඒ account එකට දැන් මම ඕගොල්ලන්ට කියමුකෝ හරි ඕගොල්ලන්ගේ දැන් ජීවිතයේ තිබෙන ප්‍රශ්නේ ලක්ෂ 10000ක් ඕනේ නෑනේ
ඕගොල්ලන්ගේ අද ජීවිතයේ තියෙන ප්‍රශ්නේ විසඳන්න ලක්ෂ 50,000ක් ඕනේ නැහනේ. 60,000ක් ඕනේ නැහනේ. ලක්ෂ 300ක් ඕන නැහනේ. සමහර මිනිස්සු ඉන්න මුළු ජීවිතේම වෙනස් කරගන්න ලක්ෂ 5ක් තිබ්බොත් ඇති. මම දන්නවා මේ තලයේ ප්‍රෝග්‍රෑම් එකේ ළමයි ඉන්නවා. එහෙම දරුවෝ ඉන්නවා. ලක්ෂ 10ක් තිබ්බොත් ඇති. ලක්ෂ 10ක් තිබ්බොත් ඇති. සමහර මිනිස්සු ඉන්නවා මට මේ ජීවිතේ වෙනස් කරගෙන අපි මෙහෙම ඉන්න අපිට ගෙදරට ගන්න ටීවී එකයි අයිස් පෙට්ටිය ගන්න ලක්ෂ 1.5ක් තිබ්බොත් ඇති. සමහර මිනිස්සු ඉන්නවා අපිට 25000ක් තිබ්බොත් ඇති ගෙදරට කරන්ට් එක ගන්න. සමහර මිනිස්සු බලන්නේ මේ මාසේ මට රුපියල් 40000ක් තිබ්බොත් මේ බයිසිකලේ ලීසින් එක ගෙවා ගන්න තිබ්බොත් ඇති. මේ එහෙම තියෙනවා. එහෙනම් අරකේ තියෙන මුළු පිං ටිකම ඕන නෑ. අර මට පොඩ්ඩක් ගන්න පුළුවන් නම් පොඩ්ඩක් ගන්න පුළුවන් ඒක ගන්නත් බෑ. දැන් මේ අන්තරෙන් කරන්න පුළුවන් මොකද්ද? ත්‍රිලෝක කර්ම බන්ධන යන්ත්‍රයෙන් මේ තුනම ඔතන්න පුළුවන් එකට. ඇහුණාද හුණාය වෙලෙම චික් ගෑවා. Thank you Jesus. මේ වචන බොරු නෙවේ. මගේ නම ඇලෙක්සැන්ඩර් පීරිස්. දෙවියන් වහන්සේ විසින්ම තෝරගන්න ලද දේව රාජ්‍යයේ සේවකයා මම. ජේසුස් වහන්සේ මගේ දෙවියන් වහන්සේ. මේ ත්‍රිලෝක කර්ම බන්ධන යන්ත්‍රයෙන් කරන්න පුළුවන්. අතන තියෙන account එකෙන් අදින්න පුළුවන් දැන් මෙතනට. දැන් තමයි වැදගත්මකම තියෙන්නේ. දැන් ඒකයි බුදුහාමුදුරුවොත් කිව්වේ උපතින් වසලෙක්වත් බ්‍රාහ්මණයෙක්වත් කවුරුත් වෙන්නේ නැහැ. එහෙනම් තමුන් මේ ජීවිතය තුල ගන්න ඕන පියවර තමයි. දැන් තමුන් නිවනට යනවද? ගැලවීම ලබනවද? දැන් තමුන් ආධ්‍යාත්මික ගමන යනවද? ජීසස් මොකද්ද කිව්වේ? අර පොසත් ළමයා කිව්වා මට අමරණීය ජීවය දෙන්න කිව්වා. අමරණීය ජීවය. ජීසස් කිව්වා අමරණීය ජීවය ගන්න නම් දැන් තියෙනවාට දෙයක් කරන්න. දැන් කරන්න ඕන. දැන් කරන්න තියෙන දේ දැන් කරන්න ඕන. දැන් ඔක්කොම ටික විගුණලා සල්ලි ටික දීලා මගේ පස්සේ එන්න කිව්වා. දැන් කරන්න ඕන මේක. දැන් කරන්න ඕන. මතක තියාගන්න. එහෙනම් ඒකයි මෙතන තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට ඒ ගමන යන්න බැරියයි. ආර්ථික ප්‍රශ්න, අර ප්‍රශ්න, මේ ප්‍රශ්න, ඒ ප්‍රශ්න ඕගොල්ලන්ට යන්න බෑ. එහෙනම් යන්න ඕගොල්ලන්ට ඕන පොඩි බුරුලක්. ඕගොල්ලන්ට යම් කිසි විදියක කියන්නේ පොඩි තල්ලුවක් ඕන. තල්ලු ස්ටාර්ට් එකක් ඕන. ඕගොල්ලන්ට යම් කිසි විදියක පොඩි උදව්වක් ඕන. මේ යන්ත්‍රය පොඩි නෑ මතක තියාගන්න. කිසිම විදියකටවත් මේකෙන් වෙන දේ පොඩි නෑ. ඒකයි දෙවියන් වහන්සේ කිව්වේ මේ වගේ එකක් පළඳිනවා නම් හරියට ඒ කෙනා පළඳින්න ඕන. එයා හරියටම නිශ්චිතව අවබෝධ කරගන්න ඕනේ යාට මොකද්ද කරන්න ඕනේ කියලා. මේක දැම්මම තමයි මතක තියාගන්න. ආයි මේක යනවා කියන්නේ පුතෝ අර account එක හින්දලම ගන්න පුළුවන්. අරක හින්දන්නම් පුළුවන්. ඒ account එක මතක තියාගන්න. දැන් මම මේ ඕගොල්ලන්ට කියන්නේ. ඕගොල්ලෝ බුදුවරයාට අනුව ඕගොල්ලෝ කී දාස් පාරක් මම ඕගොල්ලන්ට කිව්වා කවුරුත් මීට කලින් උපත ලබලා නැහැ. ඕගොල්ලෝ උපත ලබලා නැහැ. නමුත් ඕගොල්ලෝ තුල ඉන්න අර පෙරේත 33 කෝටියක් විතර ඕගොල්ලන්ගේ තුල ඉන්නවනේ කදම්බේ අනුභව කරපු. ඕගොල්ලෝ මට කියන්න පින් කරලා පව් කරලා නැහැ. ඔයාට පුළුවන් උන්ගේ account එක access කරන්න පටස් ගාලා. උන්ගේ account එක. උන්ගේ account වල ඕගොල්ලන්ගේ තුල අපි දන්නේ නැනේ. ඕයා තුල සමහර විට වෙස්සන්තරය ඉන්න පුළුවන්. වෙස්සන්තරය දන් දීපු තරමට උගේ account එකේ කොච්චර සල්ලි ඇතිද? මං කියන්නේ මේ අර පින් කියන එක කොච්චර ඇතිද? ওই විදියට ඕගොල්ලන්ගේ account ඇතුලේ ඕගොල්ලෝ තුල ඉන්න ආත්ම වලට මොනතරම් පින්පව් මුන් කරලා ඇතිද? එතකොට උන්ගේ accounts දිනවා. ඒ කියන්නේ එකපාර අරගොල්ලෝ වෙනුවෙන් මේ account එක ඔක්කොම අරනවා පටස් ගාලා ඔයාට. එච්චර වෙන්නේ. ඒ කියනවා බැංකුව ගාවට ගියාම ටක් ගාලා මේක අරින්න කිව්වම අරූගේ වදිනවා අරූ ගහනවා අර කාඩ් එකේ තියෙන අර පින් නම්බර් එක ගහනවා ටට් කියලා ගහපුවම සල්ලි ටික ඇදෙනවා මෙතනට. ටක් ගාලා මෙතනට ඇදෙනවා. මෙන්න මේක තමයි ත්‍රිලෝක කර්ම බන්ධන යන්ත්‍රයෙන් වෙන්නේ. මතක තියාගන්න. තමුන්ට ලෙඩක් එනවා නම් තමුන්ට මොකක් හරි හිතා ගන්න බැරි ලෙඩක් එනවා නම් මේක අපි කියනවනේ මේක මේ මොකක් හරි ආධ්‍යාත්මික මේක ගැට ගැහිලා මේක මේ කර්මයක් එක්ක මේක ගැට ගැහිලා ආපු එක. ඔයාගේ කර්මයට නෙමෙයි ගැට ගැහිලා තියෙන අරුගේ කර්මයට. එහෙනම් මේක විසඳ ගන්න නම් ටක් ගාලා පින් ටිකක් අරන් දා ගන්න ඕන ඔයාගෙන්කට පින් ටිකක්. ඉවරනේ. කර්මයේ මොකද මතක තියාගන්න කර්මය කැපෙන්නේ පිනට විතරයි. කර්මය කැපෙන්නේ කර්මය නෙවෙයි කර්මය කැපෙන්නේ පිනට විතරයි. ගින්දර නිවෙන්නේ වතුරට. මතක තියාගන්න. ගින්දර නිවෙන්නේ වතුරට. අන්න ඒ විදියට මේ යන්ත්‍රයෙන් ඔන්න ඕකයි කරන්නේ. ඉතින් මෙන්න මේ අවබෝධය කාටවත් නැහැ. කට්ටිය කියන මේ මනුකත අපි දානවා අර තෛලේ දානවා මෙන්න මේ සුරේ දානවා මේක දානවා. ඉතින් අකෝ මොකටද ඒක දාන්නේ?
දැන් උඹලට ප්‍රශ්න දාලා ඉවරයක් නැති වෙනවනේ ප්‍රශ්න එනවා ආයෙනකොට තව එකක් එනවා එහෙම නෙවෙයිනේ ඔය තියෙන ටක් ගාලා මේක දාගමුකෝ වැඩ ඉවරයිනේ මේක දානවනේ මේක ටක් ගාලා මොකද ඔයාට කරගෙන්නේ දැන් මම තමයි ඕගොල්ලන්ට පළවෙනි වතාවට කිව්වේ දෙවියන්වහන්සේ කියපු හින්දා කවුරුත් මෙලොව ඉපදිලා නැහැ දැන් ඕගොල්ලෝ ඉපදුනේ පළවෙනි වතාවට පළවෙනි වතාවටම ඕගොල්ලන්ට හම්බ වෙනවා මේ යන්ත්‍රය දාගන්න ඒකට හේතුව තමයි ඔයා කොච්චර මෙතන දැඟලුවත් ඔයා උපත ලබන්න කලින් කදම්බේ අනුභව කරා කදම්බේ අනුභව කරපු නිසා තමයි සිත කියන එක පහළ වෙන්නේ. සිත කියන එක පහළ වෙන්නේ එතකොටයි. මේ සිත පහළ වෙනකොට මේ සිත තමුන්ට අයිති එකක් නෙවෙයි. තමුන් සිත පාලනය කරගන්න නේ හදන හැම වෙලෙම භාවනා කරලා සිත කියන එක තමුන්ට අයිති එකක් නෙවෙයි. නමුත් තමුනුත් ඒක ඇතුලේ දැන් පැටලිලා ඉන්නවා. තමුනුත් ඒ අච්චාරුව තුලමයි ඉන්නේ. තමුන් මේ නූල් බෝලෙන් ගැලවෙන්න හදනවා. නෑ එහෙම ගැලවෙන්න ඕනේ නෑ. මේ නූල් බෝලේ අල්ලලා අපි වියමු මොකක් හරි ටී-ෂර්ට් එකක් ඇඳුමක් අපි අර ගොතමු අපි කරමු අපි බතික් ෂර්ට් එකක් මහගම්මු මේ නූල් ටික අල්ලලා මොකද මුංගේ තියෙනවනේ මුංගේ account එකේ තියෙනවනේ බඩු මුන් කරපු නාට්ටි ටික තියෙනවනේ මුන් අල්ලගම්මු අපි ඔක්කොම ටික මුංගේ සන්නේ ටික හරි උඹලා බලමු උඹලගේ account වල මොනවද තියෙන්නේ කියලා එහෙම බලමු අන්න මේ ත්‍රිලෝක කර්ම බන්ධනය කියන්නේ ත්‍රිලෝක කර්ම බන්ධන යන්ත්‍රය කියන්නේ ඔන්න ඔහම එකක් එතකොට මතක තියාගන්න ඒක වෙන එකක account එකකට යන එකට වැඩිය තමුන්ගේම account එක පුරව ගන්න තමුන්ට පුළුවන් පින් කරන්න. නමුත් තමුන්ට අර අතන පින් කියන ටික මෙතනට අදින්න පුළුවන්. මතක තියාගන්න අර විදියටම ගැට ගැහිලා තියෙනවා නම් තමුන්ට පාපය කියන එක. මේ තමුන්ට පාපය කියන එක තමුන් අදින්නේ නිරයට. හරි ගැට ගැහිලා තියෙනවා. එහෙනම් පව්කාරයෙක් මෙතන ඉන්නේ නැද්දි පව්කාරයට හරි අමාරුයි පින් කරන්න. පව්කාරයට හරි අමාරුයි පින් කරන්න. ඒක ඕනම තැනක ඔයගොල්ලෝ දන්නවා. පව්කාරයට හරි අමාරුයි පින් කරන්න. පව්කාරය කරන්නෙම පව්. නමුත් ඌට පවෙන් මිදෙන්න හරියට ලින්දට වැටිච්ච එක. ලින් කටින්ම ගොඩ එන්න එපා. එහෙනම් ටක් ගාලා ලින් කටින් ගොඩ එන්න මේ යන්ත්‍රය තුල මොකද වෙන්නේ? ටක් ගාලා ලණුවක් වැටෙනවා ලින්දට. කොහෙන්ද වැටෙන්නේ කියලා දන්නේ නැහැ. නමුත් මේ ලණුව වැටෙන්නේ මතක තියාගන්න ඔයගොල්ලෝ පින් රැස් කරලා තිනවා නම් දිව්‍ය ලෝකේ. ඒ පින් ටික තමයි. දැන් ඔයගොල්ලෝ මට කියන්න එපා අපි දෙයියෝ අදහන්නේ අපි දිව්‍ය ලෝකේ විශ්වාස කරන්නේ. එහෙනම් උඹලා තවතිසා ගත්තා නම් දිව්‍ය ලෝකේ බුදුවරයා කතා කරන්නේ. අර බුදුවරයා කතා කරන්නේ තවතිසා ගත්තා නම් දිව්‍ය ලෝක තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා, අර ලෝක තියෙනවා, මේ ලෝක තියෙනවා ඔක්කොම තියෙන්නේ. දැන් මං උඹලට එන්න කියන්නේ නැහැ ජීසස් ඉන්න තැනට. මම මේ බෞද්ධයන්ට කියන්නේ අපිත් එක්ක මේ ජේසුස් වහන්සේ ගාවට යන කට්ටිය අපි එතනට යන්. නමුත් උඹලගේ බුදුවරයා කියපු තියෙනවනේ ඉතින් උඹලටත් තියෙන ලෝක තියෙනවනේ. අඩුම ගන්න ඒකේ එල්ලිලා ඵලයන් ලිනෙන් එළියට වරෙන්. ලිනෙන් එළියට වරෙන් හරියට නැත්තම් උඹලත් අර කරන්නේ අර ගිලෙන්න යන එක තුත්තිරි ගහේ අර පිදුරු ගහේ එල්ලෙනවා වගේ එකක් උඹලා කරන්නේ. එහෙම ඕනේ නැහැ. එල්ලියන් හොඳ මොකක් හරි හොඳ එල්ලියන් වැලක නැත්තම් වැටිච්ච ගහකේ කොටේක එල්ලිලා ගොඩ වරෙන්. ඒකයි මේකේ තියෙන්නේ. නමුත් මේ යන්ත්‍රය ඔය කියන තරම් සරල මේ එකක් නෙවෙයි. මේක දැම්මහම මේකේ තියෙන්නේ තමුන්ගේ ව්‍යාපාරද තමුන්ගේ සෑම දෙයක්ම තමුන්ගේ පැත්තට කැරගෙනවා. ඒ වගේම තමුන්ගේ අර කර්ම දෝෂයක් තියෙනවා නම් මේ වෙලාවේදී තමුන්ට කර්මයේ පරිසම් දෙන්න තියෙනවා කියලා ඒක මේක පැටලෙනවා. මතකද මේක පැටලෙනවා. තමුන්ගේ ශරීරයට රුජුවම එන එක පැටලෙනවා මේක මාර ගැජට් එකක් මම එකක් හදලා තියෙන්නේ. තාම ඉවර නැහැ. ඒක මාරම ගැජට් එකක්. මම මේ ළඟදී අරන් ගියා එක තැනකට කඩේකට මට පොඩි වැඩක් තියෙනවා ඒක කරගන්න. ඒ මිනිස්සු එක දැකලා ඒ මිනිස්සුන්ට මේකෙන් ඇහැ ගන්න බැරි වුණා. මේක ගන්න බැරි වුණා ඇහැ මේකෙන් එළියට. මගෙන් අහනවා ඇත්තටම මහත්තයා මේ මොකද්ද මහත්තයා මේක මට දෙන්නකෝ අතට මං දෙන්නේ නැහැ. මහත්තයා මේක දෙන්නකෝ බලන්න මහත්තයා මේක අපි මොකද්ද මහත්තයා මේක මොකද්ද මහත්තයා මේක කොහොමද හදලා තියෙන්නේ? ඒක පුදුම ගැජට් එකක්. දැක්ක එක මං කිව්වේ ඒක අමුතුම ගැජට් එකක්. මම මේක හදලා පෙන්නනවා. ඒකේ හදන විදිය දැන් මම ඔයගොල්ලන්ට ඇත්තක් කියන්නම්. මම මේ ගැජට් එකක් හදනවා දැන් නිලානිට ගැජට් එක හදනවා. එතකොට නිලානිගේ අතේ සයිස් එක මට ගන්න බැරි නිසා නිලානි කතා කළා. නිලානි කිව්වා මගේ නෝනාගේ අතේ සයිස් එක මම වඩාත් කියනවා. මගේ නෝනට අඳින්න දුන්න එක එකපාරක් දෙපාරක් එලා අත ඉදිමෙන්න ගත්තටක් ගාලා අත ඉදිමිලා පළු දාලා එක විදියක කියන්නේ එයා කිව්වා ඒක අඳින්න බෑ කියලා. මොකද ඒක හදන්නේ වෙන කෙනෙකුට. ඒ වෙන කෙනෙකුට හදන කෙනෙක් වෙන කෙනෙකුට ගන්නත් බෑ. ඒකම ඕගොල්ලන්ට කියන්නේ. ඒක වෙනම කියන්නේ මේ ජීවන් නොකර හොඳේ. මේ ජීවන් නොකර මම මේ කතා කරන්නේ. මේ හදන ගමන් ඒකේ දාන බලයකට ඒකින්ද ඒක තාමත්ම ඒකම ඕගොල්ලන්ට කිව්වේ මට ඇත්තට මේ වැඩසටහනේ මම තව ගොඩාක් දේවල් කතා කරන්න හදන්න හැදුවේ පෞරුෂත්වය කියන්නේ කොහොමද අනන්‍යතාවය කියන්නේ මොකද්ද කොහොමද මිනිහෙකුගේ ශක්තිය කියන්නේ මොකද්ද කියන එක කායික ශක්තිය මානසික ශක්තියට වැඩිය මතක තියාගන්න ඇත්තටම මිනිහෙකුගේ ශක්තියක් කියන්නේ මිනිහා ඊ타ත්ම ඩිසිප්ලින් වෙන්න ඕන ඩිසිප්ලින් මේ වගේ යන්ත්‍රයක් අඳිනවා නම් තමුන් ඊ타ත්ම ගැඹුරු ඩිසිප්ලින් එකක තියෙන්න ඕන මේ ඩිසිප්ලින් එක කියන එක ඊ타ත්ම වැදගත්
මොකද මේක ආකර්ෂණය කරන සෑම දෙයක්ම මේක ආකර්ෂණය කරනවා. එතකොට මේ ආකර්ෂණය තුල තමුන් අර පින් ටික තමයි අදින්න සිසි ගාලා අදින. ඒක ඉවර වෙන්නේ නැති පින් account එකක්. නමුත් ඒ පින් account එකේ තමුන්ට පින තියෙනවා නම් තමුන් මොකද ඒ පිනත් එක්ක කරන්නේ? තමුන් ඒ පිනත් එක්ක මොකද කරන්නේ කියන එකයි ප්‍රශ්නේ. තමුන් ඒ පින කාලා මෙතන තැම්බෙනවද නැත්නම් තමුන්ට අදින්න පුළුවන් නම් යම් කිසි තැනකින් පිනක් ඒ පිනෙන් තවත් ජනතාවට උදව් කරනවද සේවය කරනවද කියන එක තමයි මෙතන තියෙන්නේ. ඒකයි මේ ත්‍රිලෝක කර්ම බන්ධන යන්ත්‍රය කියන්නේ මේක අමුතුම ගැජට් එකක්. මේක ඉතාමත්ම වැදගත්. මේක ගන්න කෙනා මේකේ පෞරුෂත්වයක් තියෙනවනේ මේක අඳින්න. මේක මම ඇත්තක් කියන මේක ලෝකේ ඕන තැනක ඇන්දොත් ඕනම තැනක ඔක්කොමලාම නිකන් දෙපාරක් තුන් පාරක් මේක දිහා බලන එක බලනවා. මේක මං කැමති මේ වගේ එකක් ඇඳලා ඇත්තටම යන්න ඕන මේ බුල්ගාරි වර්ම තියෙන උන්ගේ ඔය රත්තරන් බඩු කඩේකට නැත්තම් කොහරි කඩේකට යන්න ඕන මේක ඇඳලා අම්මට ඩොලු ඊළඟ පාර බලනකොට ඕක වසාචිලා බුල්ගාරිලා මේ වගේ බ්‍රේස්ලට් එකකුත් හදයි. ඒ කියන්නේ ඒක මාර ගැජට් එකක්. ඒක දැක්කහම ඇත්තටම හරිම අමුතුයි මාර ඒක අර ඒකේ තියෙනවා ඒකේ ගුරුත්වයක් ඒකේ දරුණු ගණේ ගුරුත්වයක් තියෙන. කියන්නේ මේක අඳිනවා මේක වැඩෙක්ම තමයි. මේක මං කිව්වේ මේ වගේ එකක් ඇඳලා ඔයා තැනකට ගියොත් අර අතේ බෝල දාගෙන ඉන්න එකාට උගේ බෝල දෙකත් හුලම් බහින බුස් කියලා අර ඉන්න කොල්ලෝ අරන්නේ පේන්න දාර අතේ ගිජ්ජි බෝල දාගෙන බෝල කර මේක අතේ තියාගෙන කියන අර බෝල හින්දෙනවා. ඇත්තටම කියන්න එපා බෝල දෙක හින්දෙනවා. ඒතකොට තමයි දැනෙන්නේ මොන තරම් පුස්ද කියලා මේවා. මේවා පුස් බෝල. පුස් බෝල. හරිද? මේවා පුස් බෝල. කින්දා බෝල තිබ්බට වැඩක් නැහැ. පොල්ල තියෙන්න ඕන පොල්ල තියෙන්න ඕන හොඳට. ඉතින් ඒකයි මම මේ කියන්නේ අර මං කිව්වේ බස්තම් පොල්ල තියෙන්න ඕන. නිකන් බෝල අනේ ඉර බෝලේ කරගෙනවා ග්‍රහ බෝලේ කරගෙනවා ඔක්කොම බෝල කතානේ අර අපි කියන්නේ නිකන් බෝලේ නොදා හිටපම් බං. ඒක තමයි මේ ඇත්තටම මේ විවහාරේ මේ කතාව එන්නේ බෝලේ නිකන් බෝල දාන්න එපා. ඒ බෝල කියන කතාව ඇත්තටම එන්නේ පිරිමියෙක් ඇවිල්ලා කතා කරනකොට පිරිමියාගේ තියෙන ඕන පෞරුෂත්වයක්. මූ ඇවිල්ලා මේ නිකන් පොන්නයා වගේ කතා කියනකොට තමයි කියන්නේ මේ පොන්නයා කියන්නේ නැතුව අනේ මචං බෝලේ නොදා හිටන්. ඒ කියන්නේ අනේ උඹේ ඇට දෙක නොදී හිටපන් කියන එක තමයි ඔය කියන්නේ. බෝල දාන්න එපා බං. කොහෙද තියෙන බෝලෙත් දාන්නේ? ටෙනිස් බෝලේ, ෆුට් බෝලේ, ක්‍රිකට් ඔය බෝලේ එන්න කලින් පිම්පම් බෝලේ එන්න කලින් මොන බෝලේද තිබ්බේ? කකුල් දෙක මැද්දේ කකුල් දෙකේ තියෙන බෝල දෙක තමයි තිබ්බේ. ඒක ඔය කියන්නේ බෝල දාන්න එපා බං. බෝල දාන්න එපා. ඒ කියන්නේ නිකන් බොරුවට නිකන් අරක නැතිව බොරුවට අර දෙක හොල්ල එන්න එපා. ඒක තමයි ඇත්ත කතාව. එහෙනම් ඕගොල්ලෝ ඒකත් අහගත්තා. එහෙනම් අපි සම්බන්ධ වෙන්න මම ඕගොල්ලන්ට කියන ඇත්තටම මේ අවුරුද්දේ ඉවර කරගන්න තමුන්ගේ ප්‍රශ්න. ව්‍යාපාරයක් දියුණු වෙන්න ව්‍යාපාරයක් කරන්න මේකට බහින්න. මේ ගේමට බහින්න. මොකද මම දෙවියන් වහන්සේගෙන් මේක අහගත්ත මේ යන්ත්‍රය හදනවා. ඒකයි මම ඕගොල්ලන්ට කිව්වේ. මම මෙච්චර ඕගොල්ලන්ට කියන්නේ ඔක්කොම දන්න යන්ත්‍රවල නම් ලියන්න, දන්න තෛලවල නම් ලියන්න. ලියලා කමෙන්ට් සෙක්ෂන් එකේ මුලින්ම මේක උඩින් ලියන්න. ත්‍රිලෝක කර්ම බන්ධන යන්ත්‍රය. ඊට පස්සේ ඔක්කොම නම් ටික ලියන්න යටින්. ලිව්වහම මේක උඩින්ම තියනවා නිකන් හරියටම නිකන් අර ඇමරිකන් එයාක්‍රාෆ්ට් කැරියර් එකක් වගේ. මේක නිකන් නියුක්ලියර් පරමාණු සබ්මරීනයක් වගේ. අනිත් ඒවා නිකන් අර කෙසෙල් කොටන් වලින් හදපු ඔරු වගේ බොරු නම්. සුනේත්‍රා තෛලය. මොකද්ද බං සුනේත්‍රා කියන්නේ? වජ්‍ර මොන විකාරද? විකාර කතා කරලා වැඩක් නැහැ. ඔයගොල්ලෝ අහගත්ත පළවෙනි වතාවට වස්තුව සහ නිධානය. මේක නිධානයක්. මොකද මේකෙන් ගන්න පුළුවන් වෙන ලෝකයක තියෙන තමුන්ට නොපෙනෙන තලයක තිබෙන බලයක් තමුන් තුළට කේන්දර කරගන්න පුළුවන්. එහෙනම් ඔබ සියලු දෙනාට මම හැමදාම කියනවා වගේ ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. ඔබ සියලු දෙනාටම ජයෙන් ජය. ලංකාදීපයට ජය.